හොඳයි හැම දිනාටම සුබ දවසක් තෙරුවන් සරණයි අයුබෝවන්. අපි පසුගිය අවස්ථාවේදී අ, කෙටි හැඳින්වීමක් සිදු කළා. අ, මුල්ම අවස්ථාවේ මුල් සතියේ කෙටි හැඳින්වීමක් සිදු කරා. ඊට පස්සේදී ගිය අවස්ථාවේ පහුගිය දෙවෙනි අවස්ථාවේදී අපි දේශනාදි කළේ බුදුදහමෙහි සඳහන් භාවනා ක්‍රම පාවිච්චි කරලා භාවිත කරලා තමන්ගේ චරිත සංවර්ධනය කරගත්ත දියුණු කරගත්ත පුද්ගල චරිත පිළිබඳ සමාලෝචනයක් සිදු කළේ. එතකොට එතනදී අ, ත්‍රිපිටකයේම විසිරලා තියෙන විවිධ චරිත පිළිබඳව මේ අපි සමාලෝචනයක් කළේ. එතනදී පිටු 38ක ලිපියක් යොමු කරලා තිබුණා මේ තිරේකව කියවන්න කියලා. ඒ අපි එතනදී කතා කරපු සියලුම මහරහතන් වහන්සේලා පිළිබඳ අදහස් සමාලෝචනයක් ඒ ලිපියේ තියෙනවා කියන එක. ඉතින් ඒක කියව ගන්න එක චිත්‍රයක් අදහසක් සංකල්පයක් ගොඩනගා ගන්නට ගොඩක් දුරට වැදගත් වෙනවා. දැන් අද දෙවෙනි තුන්වෙනි දවස හෑන්ඩ් අවුට්ස් වශයෙන් අද දෙවෙනි එක මම ගෲප් එකට දාලා ඇති. ඒකෙදි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාවනා කියන වචනය සහ භාවනා කියන සංකල්පය හැඳින්වීම. භාවනා කියන වචනේ හඳුන්වන්නේ මූල ග්‍රන්ථවලින්. භාවනා කියන සංකල්පය හඳුන්වන්නේ සමාජීය තොරතුරු සහ ඓතිහාසික තොරතුරු මගින්. එතකොට සිද්ධි යම් දේවල් අපි කියමුකෝ පුරාවිද්‍යාත්මක දේවල් වෙන්න පුළුවන්. විවිධ දේවල් වලින් සංකල්ප වලින් උපකල්පන වලින් තර්ක වලින් ඒ සංකල්පය හඳුන්වන්න පුළුවන්. භාවනා කියන වචනයෙන් හඳුන්වන්නේ අපි කෙලින්ම මූලාශ්‍රයකින්. වචනයක් අපිට මූලාශ්‍ර මගින් එන දේවල් ඔස්සේ. එතකොට හෑන්ඩ් අවුට් එකේ අපි එකට අපි ගියෝතින් දැන් මේ ස්ක්‍රීන් ෂෙයා කරනවා. මෙන්න මේ විදිහට පේනවාද මම හිතන්නේ. එතකොට මේකත් පත්‍රිකා අංක 2 භාවනා. දැන් මේක මම මේ දාලා තියෙනවා මෙන්න මෙහෙම පළවෙනි වාක්‍යය මේ ඉගැන්වීමේ ක්‍රමවේදය කියලා මේ පළවෙනිට තියෙන එක. මෙතනදී මම අදහස් කළේ මෙහෙම එකක් දාන්න. දැන් භාවනා කියන වචනය සහ සංකල්පය අපි හඳුන්වනකොට මේ මුලින් සරලව හඳුන්වලා පසුව සංකීර්ණව හඳුන්වන්න ඕනේ කියන එක. මොකද ඒකට හේතුව දැන් එදා අපි පළවෙනි දවසේ යම්කිසි තොරතුරු විමසීමක් කරනකොට අපි දැක්කා මේ විෂයන් පළමු වරට හදාරන අයත් ඉන්නවා කාලයක් තිස්සේ හදාරපු අයත් ඉන්නවා. ඒත් කාලයක් තිස්සේ හදාරන අයට භාවනා කියන කාරණේ සම්බන්ධ මූල විග්‍රහව පිළිබඳ යම් කරුණු අහුවෙලා තියෙන්න පුළුවන් කියන විශ්වාසයක් අපිට තියෙනවා. සමහර විට ඊට වැඩිය අර අනිත් කෙනෙකුට අහු වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ අධ්‍යයන මට්ටමත් එක්ක. නමුත් අපි අර මූලික විෂයානුබද්ධව කියන්නේ ඉගෙනගත්ත විෂයන්ට අනුබද්ධව අධ්‍යයනය කළ බැලුවොත් හිතලා බැලුවොත් අපිට හිතෙනවා එහෙම ඒ වෙනත් විෂයන් බෞද්ධ විෂයන් හෝ ඒ සම්බන්ධ විෂයන් නොකරපු කෙනෙකුට මේක මේ මුලින් සරලව හැඳින්වුවොත් හොඳයි කියලා ඉස්සෙල්ලා. එතකොට එකම දේ තමයි දෙසරයක් කියවෙන්නේ නමුත් වෙනස් විදියට. එතකොට ඒ නිසා මුලින් සරලව හඳුන්වලා පසුව සංකීර්ණව විස්තර කරනවා. එතකොට මේ සරල කොටස ඉවරුනහම දැන් යහන් ඉන්න කට්ටිය තේ එකක් හදන් එන්න ඩක් ගාලා. මොකද නැත්තම් අර සංකීර්ණ කොටස අහනකොට නිදිමත එයිද කියලා අපි දන්නේ නැහැ. ඒක හන්දා මේ සංකීර්ණ කොටසේ තියෙන ටිකක් ඇත්තටම සංකීර්ණ ටිකක්. දැන් ඔන්න අපි දැන් භාවනා කියන එක සරලව හැඳින්වීම තමයි මේ කරන්නේ දැන් මෙතනදී. සරලව අපි සාමාන්‍ය විදිහට හඳුන්වනවා. ඒක භාවනාවේ ආරම්භය කොහොමද වුනේ? කොහොම වෙන්නේ නැද්ද? කොහොමද වුනේ කියන්නේ එකක් කොහොම වෙන්නේ නැද්ද කියන්නේ වෙන එකක්. එතකොට කොහොමද වුනේ කියලා කියන්නේ අපි නිශ්චිත තොරතුරු මත. කොහොම වෙන්නට ඇතිද කියන්නේ උපකල්පන මත. එතකොට ලෝකය තුල පෙනෙන තොරතුරු තියෙනවා මේ සම්බන්ධව. ඉතින්
දැන් මේවා එච්චර මේ චරිත සංවර්ධනයේට භාවනාව පාවිච්චි කරද්දී වැදගත් වෙන්නේ. හැබැයි මේක අපි විෂයක් විදිහට අධ්‍යයනය කරගෙන යනකොට ආරම්භයේදී යම්කිසි අදහසක් ගොඩනගා ගන්න බෞද්ධ භාවනාව කියලා කියද්දී කොහොමද ඒක වෙනස් වෙන්නේ කියන එක පෙන්න ගන්න තැනේදී අපිට ටිකක් ඕන වෙනවා මේක. අපේ දැනුමට ඒක පුහුණුවට නෙවෙයි. එතකොට භාවනාව කියන එක අපි දැන් සරලව කිව්වොත් එහෙම භාවනාව කියන්නේ සිතෙහි එකඟකම, පුහුණු කිරීම, වැඩි දියුණු කිරීම, ඒකාග්‍රතාවය, යමක් කෙරෙහි යොමු කිරීම, සිත තුළ යම්කිසි ශක්තියක් වර්ධනය කර ගැනීම, එක දෙයක් කෙරෙහි අවධානය යොමු කළා ඒ තුළ ඉදිරියට සිතින් ගමන් කිරීම වගේ දෙයක් අපිට කියන්න පුළුවන්. එතකොට ලෝක ඉතිහාසයම අධ්‍යයනය කරනකොට දැන් අපි දන්නවා ලෝකයේ මම මේක පොඩක් පහසු වෙන්න ලෝක සිතියමක් අරගෙන පැහැදිලි කරන්නම් මේ කියන කාරණා ඔළුවට එකපාර යන්න. දැන් අපි එහෙම සිතියමකට ගියොත් මම හිතනවා මේ තිරේ පේනවා කියලා කාටත්. අපි මෙන්න මේ වගේ එකක් ගමුකෝ. වෙන ඉතින් නැහැ මම නිකන් මේ ශනිකව ගත්තේ. හරිනේ තියෙන්නේ. මේ Zoom එකේ තියෙන නිසා පොඩි data ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් ඒක චරණය වෙනවත් එක්කනේ. දැන් ඔන්න අපි මේ ලෝක සිතියමනේ බලන්නේ. හරි. එතකොට දැන් අපි ඉන්නේ මෙතනනේ. අපි මට මේ පොයින්ටරෙන් පෙන්වන්න බෑ මේක. සයික වැඩගත් වෙන්නේ. බලමු දෙයක් කරා. හරි. ඔන්න පේනවා. දැන් මේක හොඳයි. දැන් මේක කාටවත් පේනවනේ. පේන්නේ නැත්නම් කියන්න මයික් ඔන් කරලා. දැන් අපි දැන් ලංකාවේනේ ඉන්නේ. මෙතන. එතකොට අපි මේ ලෝක ඉතිහාසය ගැන කතා කරනකොට ප්‍රකට වශයෙන් අපි මහා ශිෂ්ටාචාර කියලා කතා කරන જાතියක් තියෙනවා. එතකොට යුප්‍රටිස් ටයිග්‍රීස් බැබිලෝනියන් ශිෂ්ටාචාර මේ ප්‍රදේශي ඊට පස්සේ රෝම ඊජිප්තු රෝම මේ ශිෂ්ටාචාර ටික උතන කතා කරනවා. මොහෙන්ජෝදාරෝ හරප්පා මේ හරිය කතා කරනවා. ඊළඟට චීනේ අපි කතා කරනෝ හොයන් හෝ. එතකොට ප්‍රධාන වශයෙන් ඔය අපි ඉගෙන ගන්නකොට ඉතිහාසය කියලා ශිෂ්ටාචාර කියලා ඉගෙන ගන්නේ ඔන්න ඔය ටික. ඒ කියන්නේ මෙන්න මේ චීනේ මෙතන ඉඳන් මේ හරියේ ඉඳන් මේ දක්වා කොටස මේ කොටස තමයි අපි ශිෂ්ටාචාර කියලා කතා කරන්නේ. නමුත් ඒක ඉතින් අපි ශිෂ්ටාචාර කියලා මිනිස්සු හිතන විදිහනේ දැන් මේ මෙතන මේ තියෙන එංගලන්තේ ඉන්න සුද්දෝ පළවෙනි සැරේට මේ මෙතන ඉඳන් මෙතෙන්ට ඇමරිකාවට මේ ටිකනේ මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම රටක් තියෙනවයි කියලා මෙන්න මේ හරියට ගිහිල්ලා මේ නැගෙනහිර කොටසට මේක දැක්කහම ඒගොල්ලෝ කිව්වා කොලොම්බස්ලා මේ ඔන්න අපි මේ රට හොයාගත්තේ අපි කියලා. අපි මේකේ ගෝත්‍ර ජන කණ්ඩායම් රතු ඉන්දියානුවෝ වර්ග දහස් ගණනක් හිටියා. කෝටි ගණනක් මිනිස්සු හිටියා. එතන ඉඳන් මෙතෙන්ට එනකම් මහද්වීප දෙකේ. ඒගොල්ලෝ කිව්වේ මේ එංගලන්තේ කට්ටිය කිව්වේ මේකට මේක මේ ගෝත්‍රිකයෝ ඉන්න ශිෂ්ටාචාරයක් නෙවෙයි කියලා. ඉතින් හැබැයි අපි මෙහෙට ගියපුවාම මේ ආජන්ටිනා, පේරු මේ හරියට ගියපුවාම මිචු පිචු පිරමීඩ එක්ක මායා ඉන්කා ශිෂ්ටාචාර මොහිකන්ස්ලා මේ වගේ මිනිස්සු මේ වගේ විශාල නිර්මාණ කරලා තිනවා. මේගොල්ලෝ කියන්නේ ඒව ශිෂ්ටාචාර නෙවෙයි කියලා. කවුද කියන්නේ? මෙන්න මේ කට්ටියනේ කියන්නේ. මේ මෙතන එංගලන්තේ මෙන්න මේ කෑල්ල හිටපු මිනිස්සු ටික තමයි කියන්නේ. මේගොල්ලෝ කියනවා
මෙච්චර මහා නිර්මාණ අවුරුදු දහස් ගණනකට කලින් කරපු මේ මිනිස්සුන්ට ශිෂ්ටාචාරයක් තිබුණ නැහැ කියලා. ඒ මොන දෘෂ්ටි කෝණයෙන්ද කියන්නේ? ඒගොල්ලන්ගේ දෘෂ්ටි කෝණය. වෙන කතාවක් තියෙනවද එතන? අපි ඒක කියන්න අවශ්‍ය නැහැ. එතකොට මෙන්න මෙතන හිටපු දැන් මේ හරියට නිකන් පොඩියට මාක් කරොත් මේ එංගලන්තේ ඉඳන් මෙන්න මේ ස්කැන්ඩේවිනියානු රටවල් නෝඩික් පීපල් කියන වයිකින්ස්ලා ඉතින් දැන් නෝවෙන් ස්වීඩන් ෆින්ලන්ඩ් මෙතනින් පල්ලෙහාට ස්පාඤ්ඤය පෘතුගාලය මේ දක්වා මේ ඔන්න ඔය කට්ටිය කියන දේ තමයි අන්තිමට ලෝකේ සත්‍ය වුනේ. මේගොල්ලෝ කියපු ටික. ඒතර ඒගොල්ලෝ ගිහිල්ලා දැන් බලන්න මේ කොච්චර පොඩි කොටසක්ද මේ ටික. දැන් මේ සමකයට ආසන්නව බැලුවොත් සමකයට උඩින් තියෙන රටවල් කොහොමත් ටිකක් ලොකුවට පේනවා මැප් එකට දැම්මම. මේ ග්‍රීන්ලන්තේ මෙච්චර විශාල නැහැ අපිට පේනුනට. එතකොට මෙන්න මේ පුංචි ප්‍රදේශයක හිටපු මිනිස්සු ටික මෙහෙන් ගිහිල්ලා අබෝජිනීස්ලා ගෝත්‍රික වෙයි කියලා ඒගොල්ලන්ට මේ රට අයිතියක් නැති කියලා මේක අල්ලගත්තා. මෙතෙන්ට ගිහිල්ලා නවසීලන්තේ ඉන්න කට්ටියට සද්ද දාලා ඒක අල්ලගත්තා. ඊට පස්සේ අප්‍රිකාවට ගිහිල්ලා මේවා අල්ලගෙන මේ රටවල් වල අධිරාජ්‍ය පිහිටවල මේ මිනිස්සු අරන් ගියා සීනි වගා කරන්න මේ උක් වගා කරන්න මෙහෙට අරන් ගියා. වහල්ලු හැටියට. ගිහිල්ලා මෙහෙට කළු ජාතිකයෝ ආවේ එහෙම. ඊට පස්සේ මේ රටට ගිහිල්ලා මේ හිටපු රෙඩ් ඉන්ඩියන්ලා මරලා මේක අල්ලගත්තා. ඊට පස්සේ මෙතනින් මේගොල්ලෝ ගිහිල්ලා මේක අල්ලගත්තා අයිස්ලන්තේ. තාමත් ඒගොල්ලෝ පාලනය කරන්නේ මෙතන. ඊට පස්සේ මේ රටවල් වලට ගිහිල්ලා මේ සම්පූර්ණ විනාශ කරලා මේව අල්ලගත්තා. ඒතර එහෙම කරලා ඒ වගේ ශිෂ්ටාචාර තිබුණේ නැහැ. ඒ ඔක්කොම ගෝත්‍රිකයෝ අපි තමයි ශිෂ්ටාචාර කියලා මේගොල්ලෝ කියනවා. කවුද කියන්නේ? මේ අර අහිංසක මිනිස්සුන්ට ගහලා මරලා මේව යටපත් කරලා විනාශ කරලා මේ වගේ මෙතනින් වහල් වරන් ගිහිල්ලා මෙහි උක්වගා කරපු මෙතනින් වහල් වරන් ගිහිල්ලා මේ වගේ කැලේ කපලා මේ කිකස් මේ දේවල් වගා කරපු මිනිස්සු තමයි කියන්නේ මේ. හැබැයි ඒගොල්ලන්ට මේවා ආක්‍රමණය කරන්න බැරි වුණා. මෙහි මොංගෝලියාවට එන්න බැරි වුණා. චීනය ආක්‍රමණය කරන්න බැරි වුණා. ඒව බැරි වුණා. ඒවට වෙනම සාධක තියෙනවා. එතකොට මේ වගේ තිබුණා යම් යම් ඇදහිලි ක්‍රම විශ්වාස මේ මෙතන මේ මිනිස්සුන්ගේ මේ නවසීලන්තයේ හිටපු පොලිනීසියන්ස්ලාගේ මේ දූපත්වල පැසිෆික් සාගරේ මේ හිටපු පොලිනීසියන්ස්ලා කියලා මෙයාලට කියන්නේ පොලිනීසියන්ස්ලාගේ එබෝජිනීස්ලාගේ ඊට පස්සේ අප්‍රිකානු ජන කණ්ඩායම් වල මහා අධිරාජ්‍ය තිබුණා මේ මිනිස්සුන්ගේ. මේ වගේ රාජ්‍ය තිබුණා රජවරු හිටියා. ඒව කතා කරන්නේ නැහැ අපි ඉතිහාසයේද. මේ වගේ මහා රාජ්‍ය තිබුණා රජවරු හිටියා. මේ මහද්වීපයක් එහෙම් පිටින්. මේව කතා කරන්නේ නැහැ අපි. මේ මහද්වීපේ දැන් අපේ රටේ නම් දැන් මෙහි අපි කියන්නේ මේ අපේ සීහල දීපේනේ දැන් ශ්‍රී ලංකා කියන්නේ. 1972කින් පස්සේ මේ රටේ හිටපු සිංහලයෝ වගේ මේ මහද්වීප දෙකේ ගෝත්‍ර දාස් ගානක් හිටියා. දැනට මෙන්න මේ ප්‍රදේශේ ලකෝටා එහෙම නම් තියෙනවා. භාෂා වෙනයි. ඒගොල්ලන්ගේ ඇදහිලි විශ්වාස වෙනයි. දෙවිවරු වෙනයි. එයාලට ඉන්නේ භූමිය ඒගොල්ලෝ අදහනවා දෙවියෙක් හැටියට. අහස, සුළඟ, අශ්වයා, උගුස්සා. ඒ වගේ දේවල් තියෙනවා එයාලට. මෙයාලට බෙහෙත් ක්‍රම තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම තිබුණා. දැන් මම කියන්න උත්සාහ කරන්නේ මේවා ශිෂ්ටාචාර තමයි අපිට උගන්වලා නැහැ ඒවා ශිෂ්ටාචාර කියලා. අපි හිතනවා ඒවා ගෝත්‍ර කියලා. එතකොට මේ මිනිස්සුන්ගේ ඇදහිලි විශ්වාස තියෙනවා. දැන් මේ හරිය මෙන්න මේ ප්‍රදේශේ මේ මෙතන මිචිගන් විලෙම් පල්ලෙහාට මෙන්න මේ හරිය ඇමරිකාවේ ලකෝටා කියන මිනිස්සුන්ගේ බහුල ප්‍රදේශය. මේ හරිය දැන් මේගොල්ලන්ගේ තියෙනවා දැන් අපේ රටේ තියෙන ශාන්ති කර්ම වගේ අපේ රටේ ශාන්ති කර්ම දැන් තියෙනවා සන්නියකුමක් සාමාන්‍යයෙන් දවස් එකමාරක් විතර තියෙනවා. ඒ වගේම මෙයාලගේ තියෙනවා පැය 12 ශාන්ති කර්ම. ඔක්කොම සින්දු වලින් තමයි තියෙන්නේ. නැටුම් වලින් තමයි තියෙන්නේ. ප්‍රතිකාර ක්‍රම ඇතුළත් වෙලා තියෙන්නේ ඒ ගීතවල. එයාලගේ වෙනම පාන වර්ග, ආහාර වර්ග, ඒ නැටුම් නටනකොට ඒගොල්ලන්ට කන කෑම වර්ග, ඒගොල්ලන් අඳින ඇඳුම් වර්ග, කූඩාරම් ගහන විදි මේ සියල්ලම තියෙනවා ඒ වගේ. ඒකට දැන් මේ අවුරුද්දේ අගෝස්තු මාසේ 8 වෙනිදා එකක් තියෙනවා. මේ මම දැන් පුළුවන් නම් උත්සාහ කරනවා යන්න ඒකට බලන්න මේක මොකක්ද කියන එක මේ කිට්ටුවක. ඉතින් ඒගොල්ලන්ගෙත් තියෙනවා මේ ඒකාග්‍රතාව ක්‍රම වේද. චිත්ත ඒකාග්‍රතාවේ ගොඩනගන යන්ත්‍ර මන්ත්‍ර වලින්, සින්දු වලින් එහෙම දේවල් තියෙනවා. මේ අප්‍රිකාවේ මිනිස්සුන්ගෙත් තියෙනවා එහෙම දේවල්. ඒගොල්ලන්ගේ ඒ වගේ ක්‍රමවේද තියෙනවා. මේ රුසියාවේ හිටපු පැරණි මිනිස්සුන්ගේ ෂමානික් ඇදහිලි තියෙනවා. මොංගෝලියානු ඇදහිලි ඒගොල්ලෝ
දැහුවේ අහස නැමැති දෙවියෝ. ඔය කිංගිස් ખાන් එහෙම දැහුවේ යා මෙහෙට එනකම්ම ගහලා මේ ඔක්කොම අල්ලගත්තනේ මේ පැත්තේ. මෙහෙට එනකම්. ලොකුම අධිරාජ්‍ය ලෝකේ. කිංගිස් ખાන් මොංගෝලියාවේ ඒගොල්ලන්ටත් තිබුණා. ඒකට ඒගොල්ලන්ගෙත් චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගන යම් යම් ක්‍රමවේද තිබුණා. ඒකට ඒ ක්‍රමවේද ඒගොල්ලොත් එයාලගේ මොරල් එක හදාගන්න යම් කිසි දෙයක් අඛණ්ඩව කරන්න ඕන කරන චිත්ත ශක්තිය ගොඩනගා ගන්න දේවල් කළා. හැබැයි ඒවා එක දිගට අර මේ තව පිරිසකට උගන්වලා ඉස්සරහට අරගෙන ගිහිල්ලා තව ගොඩකට පුහුණු කරන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවල් හෝ ක්‍රමවේද එක්ක යන ආචාර්ය පරම්පරාවල් ඒ වගේම ඒක ග්‍රන්ථ වශයෙන් උගන්වන ක්‍රමවේද මේ ගොඩක් අයට මේ ලෝකේ මේ කිසි තැනක සඳහනක් නැහැ. ඒ නිසා මධ්‍යතන යුගයෙන් පස්සේදී, කියන්නේ මධ්‍යතන යුගය කියන්නේ යුරෝපියන් මධ්‍යතන යුගයේ කිසි වර්ෂ 5 වෙනි සියවසින් පස්සේදී 15 වෙනි සියවස දක්වා කාලයෙන් අතරතුර කිසි වර්ෂ 13 වෙනි සියවසෙන් පස්සේ තමයි මේ ප්‍රදේශයේ තියෙන භාෂාවල් වලට විශේෂයෙන් ඉංග්‍රීසි වලට මෙඩිටේෂන් කියන වචනයක් ඉන්නේ. යම්කිසි දෙයක් ගැන අඛණ්ඩව දිගට කල්පනා කිරීම වගේ අර්ථයක් තමයි ඒකේ තියෙන්නේ. ඒ නිසා මෙඩිටේෂන් කියලා එකක් මේ කිසිදු ශිෂ්ටාචාරයක මේ මේ ඉන්දියානු උපමහද්වීපයේ මේ ප්‍රදේශය ඇතුළු ලංකාව ඇතුළු මේ ප්‍රදේශය ඊට පස්සේ එතනින් බුදුදහම ආභාසයෙන් මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාෝසය ඊට පස්සේ මෙතනින් ගියපුවාම ටිබෙටය, නේපාලය ඇතුළු මේ රටවල් වලට ගියෙත් ඉතින් මෙතන ඉන්නේ. අපි හින්දා මූලය කතා කරොත් මෙන්න මේ ප්‍රදේශයේ තිබුණ තරමේ විදියේ භාවනා ක්‍රමවේදයක් සිත ඒකාග්‍ර කරන ධානා භාවනා වඩන සිතේ ශක්තිය දියුණු කරන ක්‍රමවේදයක් වාර්තා වෙන්නේ නැහැ. අර වගේ පොඩි මන්ත්‍ර ක්‍රම, ගීත ක්‍රම, සින්දු ක්‍රම, නර්තන ක්‍රම එක්ක ගියපු ඒකාග්‍රතා සංවිධානය කරන ක්‍රමවේදයක් හැරුණකොට වෙන දෙයක් අපිට හොයන්න නැහැ. එතකොට මෙන්න මේ ප්‍රදේශය මොහෙන්ජදාරෝ, හරප්පා, තිරිපාට, ලෝතාල් කියන ශිෂ්ටාචාරවල වර්ග හැතපුම් 4 ලක්ෂයක විතර ප්‍රදේශයක විහිදිච්ච මේ ශිෂ්ටාචාරය දැන් උදාහරණයකට දැන් මේක තේරුම් ගන්න ලංකාව වර්ග හැතපුම් 25000යි. උඩ 4 ලක්ෂයක් කිව්වහම ඒ වගේ 16 ගුණයක් ප්‍රදේශයක දැනට අහුවෙච්ච ප්‍රදේශي. පාකිස්තානයේ ඉඳන් ඉන්දියාව, දිල්ලි මේ දක්වා ප්‍රදේශ. මේ ශිෂ්ටාචාරය හරි විශේෂයි. ඒකට ඒ ශිෂ්ටාචාරවල යෝගීන් හිටියයි කියන්න පුරාවිද්‍යාත්මක සාධක තියෙනවා යම් ප්‍රමාණයකට. මේක අපි කතා කරන්න අවශ්‍ය නැහැ. මේක පුරාවිද්‍යාව පේපරයක් නෙවෙයි මේක. එතකොට හැබැයි දැන් කියනෝනේ ආර්යයෝ ආවේ මේ යුරෝපානු මේ ප්‍රදේශයේ සිට ස්ටෙප්ස් තනබිම් හරහා ඇවිල්ලා දැන් මෙතන තියෙනෝනේ දැන් මේ හරියේ මේ ඉරානි මෙතනනේ මේ ඉරානි දැන් මෙතනනේ හෝමුස් සමුද්‍ර සන්ධිය තියෙන්නේ. මෙන්න මෙතනනේ මේ ඉරානි මේ. එතකොට මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනින් ඉරානෙන් දකුණට කොටසක් ගියාය. ඒ ඉරානෙක ඉන්න කට්ටිය ඉන්දු ඉරානීය වුණා. මෙහි ඉන්න කට්ටිය ඉන්දු යුරෝපීය වුණා. ඊට පස්සේ මේ ඔන්නෝම ෆයිබර් දුර්ගය හරහා මෙතනින් මේ පාකිස්තානයේ පැත්තෙන් ඉන්දියාවට ඔන්න උතන්ට ඇතුල් වෙනවා. ඒ දුර්ග මාර්ගය. දැන් එහෙම තියෙනවනේ දැන් අර පැත්තෙන් අර හිඳන් එනකොට මහියංගනේ ඉඳන් හසලකින් ඇවිල්ලා හපුතලෙන් මේ හුන්නස් කිරියෙන් ඇතුල් වෙනවා. ඊට පස්සේ අපි අනිත් පැත්තෙන් වැල්ලවායෙන් ගිහිල්ලා ඇල්ල පැත්තෙන් ඇතුල් වෙන එක තැනක් තියෙනවා. ඔය වගේ තැන් බොහෝ ලෝකේ තියෙනවා. දැන් මේ පාකිස්තානයේ හරියෙත් එහෙම තැනක් තියෙනවා. ඒකට අන්න ඒ තැන් වලින් එන්න තියෙන්නේ බොහොම සුළු තැනයි එන්න තියෙන්නේ. අන්න ඒ තැන් වලින් ඇවිල්ලා මේගොල්ලෝ අර කියන මොහෙන්ජදෝ හරප්පා ශිෂ්ටාචාරයට තිබුණු ප්‍රදේශයට ප්‍රවිෂ්ඨ වෙනවා. කවුද මේ ආර්යව කියන ජන කණ්ඩායම. මේගොල්ලෝ ජන කණ්ඩායම් කිව්වම අර තවලන් එනවා වගේ මේ දැන් අහිකුන්ටක වෙනවා වගේ පොඩි නෙමෙයි මහ විශාල පිරිස්. හරක් දහස් ගණන් ගවයොත් එක්ක ඒ පට්ටිත් එක්ක තනකොළ කවමින් ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් ලබා ගනිමින් ඉදිරියට යනවා ඒගොල්ලෝ. ඒ කියන්නේ දැන් එහෙම ජන කොටසක් තමයි මම මෙතන කිව්ව නවසීලන්තය ඇතුළු මේ ප්‍රදේශවල හිටපු පොලිනීසියන්ස්ලා කියන අය. ඒගොල්ලන්ගේ විශේෂත්වය උනේ ඒගොල්ලන්ගේ ගම්මාන තිබුණේ මූදේ. ඔරු වගේ යාත්‍රා එකතු කරලා හදපුවා ඒවල් දහස් ගණන් 3-4000ක් එකට තියෙන්නේ. ඒකට ඒගොල්ලෝ යනකොට පාවෙලා
එකටම යාත්‍රා කරන එකම පැත්තකට. ගිහිල්ලා ඒ ප්‍රදේශවලට ගිහින් සටන් කරනවා, සම්පත් ගන්නවා, ආයෙනෝ, මාළු අල්ලනවා, ඇවිදිනවා. එහෙම ඒගොල්ලෝ යනවා. ඉතින් ඒගොල්ලෝ ලංකාවටත් ආවා කියනවා. ඒ නිසා තමයි පොල් කියන වචනේ අපිට ආවේ යාළගෙන්, ඔරුව කියන වචනේ අපිට ආවේ යාළගෙන්, පොලිනීසියන්ස් වචන කියලා විශ්වාසයක් තියෙනවා. පොලිනීසියන් මිනිස්සුන්ට සමාන මිනිස්සුත් අපේ රටෙත් ඉන්නවා. එතකොට මේ ඔය රෙස්ලිං එම මැච් වල එහෙම ඉන්නේ රොක් කියලා එහෙම ඉන්නේ කෙනෙක්. අන්න ඒ ආල පොලිනීසියන්ස්ලා. ඔය හකා ඩාන්ස් එක කරන්නේ ඒගොල්ලෝ පොලිනීසියන්ස්ලා. එතකොට නවසීලන්තේ. එතකොට දැන් මේ මේ ආපු අය මේ මොහෙන්ජෝ හරප්පා වලට ඇතුල් වෙන අය එතකොට අන්න ඒ වගේ ගොඩබිමින් හැසිරිච්ච කට්ටිය. අරගොල්ලෝ මූදෙනේ. මේගොල්ලෝ ගොඩබිමින් රංචු වශයෙන් යනකොට මේගොල්ලෝ මේ ප්‍රදේශයට ඇතුල් වෙනකොට මේ ඉන්දියාවට ඒගොල්ලෝ දකින්න දෙයක් තියෙනවා. අන්න ඒක වැදගත් අපිට මේකට භාවනා කියන එකට. ඒක ඍග්වේදයේ 10:136 කේසී සූක්තය නැත්නම් ඍෂි සූත්‍රය කියලා හඳුන්වන සූත්‍රයේදී කියනවා මේ ඒගොල්ලෝ අහසින් ගමන් කරනවා කියලා. ඒකට වචනයක් පාවිච්චි කරනවා වාත රසන කියලා. ඒ කියන්නේ සුළඟ මෙන් අහසින් ගමන් කරන්නට පුළුවන්. 이르දි බල දිවිච්ච. ගල් ගුහාවල සිටමින් ධ්‍යාන වඩන වෘත සමාදන් වෙලා හිටපු. කඳුවල ජීවත් වෙච්ච. නියපොතු වවපු, කොණ්ඩේ වවපු, කොණ්ඩේ බැඳපු. අන්න එහෙම කොටසක් හිටියයි කියලා. මේ කොහෙද ඍග්වේදේ 10:136. ඍග්වේදේ ලියන්නේ කවුද? අර ආපු ආර්ය ජන කණ්ඩායම් තමන්ගේ ජීවන චරිත වෘත්තීන් පිළිබඳ අත්දැකීම් එකතු කරලා හදපු ඍග්වේදයේ 2 3 4 5 6 7 8 9 මණ්ඩල පරණයි 1 සහ 10 මණ්ඩල අලුත් කියලා සාමාන්‍යයෙන් පිළිගැනීම. එතකොට ක්‍රිස්තු පූර්ව 2250 ඉඳන් 1200 දක්වා කාලය තුල වේද ග්‍රන්ථ රචනා වුණා කියනවා. අන්නේ කාලය තුල ලියවිච්ච කෘතිවල ඇතුළත් වෙනවා මේ ඉන්දියාවට ඇතුල් වෙනකොට එතන ඉන්දියාව කියන වචනේ නෙමෙයි ඒ කාලේ තිබිච්ච ඒ ප්‍රදේශයට ඇතුල් වෙනකොට ඒගොල්ලෝ දැකපු දෙයක් කියනවා. කවුද දැක්කේ? මේ කඳුවල සිටමින් භාවනා කරපු අහසින් යෑමේ හැකියාව තිබිච්ච වැසි වස්සවන්න පුළුවන්. ඒ වගේම සස්යයන් එහෙම නැත්නම් භෝග මේ වර්ධනයට බලපෑම් කරන්න පුළුවන්. කාලගුණය පාලනය කරන්න පුළුවන් වගේ මානසික ශක්තියින් තිබිච්ච පිරිසක් හිටියයි කියලා කියනවා. ඒගොල්ලන්ගේ ශක්තියෙන් තමයි මේ ප්‍රදේශයේ සියලු දේවල් සිද්ධ වුණේ කියන එක ඒගොල්ලෝ කියනවා. ඒතර ඒකත් එක්ක මේ ආපු ජනකණ්ඩායම් කළා තියෙන අර කඳුවල හිටපු ඍෂිවරු මුනිවරු ළඟට ගිහිල්ලා හොරෙන් ගිහිල්ලා ඒගොල්ලෝ ඝාතනය කරපු එක. අන්නේ ඝාතනය කරපු පුද්ගලයා හඳුන්වනවා ඉන්ද්‍ර කියලා. එයාලගේ. ඒ නිසා ඉන්ද්‍ර මහත් හරසරින් යුද කටයුතු වලදී සමරන කෙනෙක්. එතකොට ඒ ඉන්ද්‍ර විසින් මේ ප්‍රදේශයේ තිබිච්ච ගංගාවල් හරස් කරලා බැඳලා තිබිච්ච බැමි ජලය දරා ගනිපු වේලි කඩලා දැම්මා. කඩලා දාලා ඒ ප්‍රදේශ තමන්ගේ සතුන්ට තනකොළ කන භූමි බවට පත් කරගත්තා. පත් කරගෙන මේ ප්‍රදේශවල අර අලුතින් ආපු ජන කණ්ඩායම් පෙළපැදියම් වෙනකොට අර ඍෂිවරුන්ගේ ශක්තියනුත් නැති වෙලා මේ වතුරත් නැති වෙලා අවුරුදු මෙතන මේ 10ක් 20ක් 30ක් තිස්සේ වෙච්ච කතාවක් නෙවෙයි මේ කියන්නේ අවුරුදු 1000ක් 1500ක් තිස්සේ සිද්ධ වෙච්ච සටනක් මේ. මොකද මේ අලුතෙන් හරක් අරගෙන බැටළුව අරන් එළුව අරන් එන මිනිස්සුන්ට වතුර වුණ තනකොළ වුණ. මේ පැත්තේ මිනිස්සු කරේ මොකක්ද? කුඹුරු වගා කරනවා, ධාන්‍ය වගා කරනවා, වතුර එකතු කරනවා අපත යන්න දෙන්නේ. එතකොට මේගොල්ලන්ට ඕන කරන වතුර ටික වෙලාවට නැහැ. මේගොල්ලෝ බැමි හරස් කරලා බැඳලා නයිල් මේ ඉන්දු නිම්නේ හරස් කරලා ඒ තැන් වලින් අඩු වැඩි කරනවා. ජලය පාලනය කරනවා. එතකොට ඒ නිසා මේ මෙයාලට ශක්තිය දීපු අර මුනිවරු ඍෂිවරු ඝාතනය කරනවා. එයාලා වෘත සමාදන් වෙච්ච අය ව්‍රත් කියලා හඳුන්වනවා. ඒ නිසා ඉන්ද්‍රට එයාලගේ නමක් තියෙනවා වෘතහන් කියලා. වෘතහන් කියන්නේ අර ඍෂිවරු මුනිවරු ඝාතනය කළා කියන අර්ථයෙන්. එතකොට අනිත් එක කියනවා මේ ජලවේලි කැඩුවා කියන අර්ථයෙන් වෘතහන් කියලා කියනවා. ඒතර මෙතන ලොකු ඓතිහාසික මේ ගැටීමක් ජන කණ්ඩායමක් සහ ශිෂ්ටාචාරයක් අතර ගැටීමක් පෙන්වන්න කරනවා. දැන් අපේ මෙතන අනුරාධපුරයේ ශිෂ්ටාචාරය බොහොම හොඳින් තියෙනකොට මේ ප්‍රදේශවල හිටපු කට්ටිය හිටපු ගමන් නැව් ටිකක් අරන් එනවා මෙතනින් මන්නාරමෙන් මෙතනින් ගොඩ බහිනවා මෙහෙට ගහලා මේ නගරවල තියෙන ඔක්කොම මංකොල්ල කාගෙන ආයෙ ටික කලකින් යනවා මෙහෙට. ඒක මේ මූදින්ද
දිගට ඉන්න බැරි වුණා. මොකද මේ පැත්තෙන් ඇවිල්ලාද මෙහි ඉඳන් රුහුණේ ඉඳන් සේනා සංවිධානය කරලා ගිහිල්ලා මෙතනින් ගහලා උතනින් එහාට එලවනෝනේ හැමතිස්සෙම. එහෙම ගමන් හතක් කරලා තියෙනෝනේ ප්‍රධාන වශයෙන්. එතකොට මෙතන ඒක අමාරුයි කරන්න. මේක ගොඩබිමක් නේ. අනිත් එක එන ලෝඩ් එක වැඩි මෙතෙන්ට. අනිත් එක මේගොල්ලන්ට ශිෂ්ටාචාරය ඒ වෙනකොට බිඳ වැටීම ආරම්භ වෙලා කිත්තුපුර 2250 වෙනකොට. ඉතින් ඔය හේතු ගොඩක් හින්දා මේගොල්ලන්ගේ මේ ශිෂ්ටාචාරي බිඳ වැටුණ මහ විශාල ශිෂ්ටාචාරයක් ඒක. මෙයාලට ලොකු ආයුධ නැහැ. මේ ආපු මිනිස්සුන්ට ආයුධ තියෙනවා. දැන් අපිට 1505 ලොකු තුවක්කු නැහැ. අපි දිනු කළේ තුවක්කු නෙවෙයිනේ. අපි දිනු කළේ ශිෂ්ටාචාරයේ වාරි ශිෂ්ටාචාරයේ වෙදකම බුදුදහම මේවා දිනු කරන් හිටියේ. හැබැයි අර මෙහෙන් ආපු කට්ටියට තුවක්කු තියෙනවා. ඒගොල්ලෝ වෙටි තියෙනවා. දැන් අපේ කට්ටිය නේ නොහදා හිටියේ නෑ. ඒගොල්ලෝ හැදුවා. නමුත් ඒගොල්ලෝ අනිත් ලෝකේ හැම තැනක්ම යටත් කරලා මේක බැරි වුණේ ඒකයි. අවුරුදු 500ක් යුද්ධ කළත් අල්ලන්න බැරි වුණේ අන්තිමට 1815 මාර්තු 2 වෙනිදා මේ ලියුමකින් ලියලා දෙනවකම් මේක යටත් කරන්න බැරි වුණේ මේක හිටපු මේ පුංචි මේ රටේ හිටපු මිනිස්සුන්ගේ විශේෂ හැකියාවක් අන්න. මේ ඉන්දියාව යටත් කරන්න වැඩි කලක් ගියේ නෑ මෙච්චර ලොකු රටක් කියලා. මේ අපේ රටේ බැරි වුණා අවුරුදු 500ක් යටත් කරන්න. ඒ දිගට 443. එතකොට කොහොම හරි දැන් මම මේ කියන්න උත්සාහ කරන්නේ. එතකොට මෙන්න මේ කොටසේ හිටපු අර ශිෂ්ටාචාරයේ මිනිස්සු පසු බැසීමකට පටන් ගත්තා. ඒගොල්ලෝ ටික ටික මෙන්න මෙහෙට යනවා ටිකක්. මෙන්න මෙහෙට එනවා ටිකක්. ඔය විදියට. එතකොට මේ කෑල්ලේ කවුද හිටියේ? මේ කෑල්ලේ හිටපු මිනිස්සු ගැන අතීතේ ඉඳන් හිටපු මිනිස්සු ගැන බොහොම පැහැදිලි තොරතුරු නැහැ. අර ඊළාම් විමුක්තිකාමීන් මේ ප්‍රදේශයේ ඉන්නේ මේගොල්ලෝ තමයි මෙතන හිටියේ කියලා තර්ක ගොඩ නැගුවට මේ ශිෂ්ටාචාරය කරපු කැණීම් කිසිවකින් ද්‍රවිඩියානු මිනිස්සුන්ගේ හිස්කබල් විද්‍යාවට ගැලපෙන විදියට කිසිදු තොරතුරක් සමාන තොරතුරක් හම්බ වෙලා නැහැ. ඒ නිසා හරි අභිරහසක් මේ දකුණු ඉන්දියාවේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසෙන් ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසෙන් පස්සේ ගොඩනැගිච්ච මේ ද්‍රවිඩ අධිරාජ්‍යයේ මිනිස්සු කොහෙන් ආවද කියන එක අදටත් අභිරහසක්. මේගොල්ලන්ට මේ අප්‍රිකා සම්බන්ධ තියෙනවා, ඇබෝරිජිනියස්ලගේ ඕස්ට්‍රේලියානු සම්බන්ධතා තියෙනවා. ඒක එක කොටසක් නෙමෙයි. එතකොට මේ මම කියන්න හැදුවේ එතකොට මෙන්න මේ ආපු පිරිස මෙතෙන්ට එනකොට මේ ප්‍රදේශවලට වැඩි වශයෙන් මෙන්න මේ පැත්තට මගධය කෝසලය ඊට පස්සේ වච්චි කියන මේ ජනපදවලට තමයි ඒගොල්ලොන්ගේ සම්බන්ධය වැඩි වුණේ. මොකද බ්‍රාහ්මණ බලය මේ ප්‍රදේශයේ වැඩි වෙනකොට ඉන්දියාවේ බටහිර වයඹ කොටසේ වැඩි වෙනකොට නැගෙනහිර ඊසාන ගිනිකොන ප්‍රදේශයේ ශ්‍රමණයන්ගේ බලය වැඩි වුණා, ශාස්ත්‍රීයයන්ගේ බලය වැඩි වුණා මෙහි. ශ්‍රමණ කණ්ඩායම් අපි දැන් ඔත කතා කරන ෂට් ශාස්ත්‍රවලු කියලා කියන පූර්ණ කස්සප, අජිත කේසකම්බ, මක්කලි ගෝසාල, අජිත කේසකම්බල, පබුදු කච්චායන, සංජය බෙල්ලටිපු නිගණ්ඩා ඔක්කොම මේ පැත්තේ හිටියේ. කිසිම ෂට් ශාස්ත්‍රවරයෙක්ගෙන් එක්කෙනෙක්වත් මේ පැතිවල නැහැ. මේ පැතිවල හිටියේ. ඒතර මේ ඔය ප්‍රදේශවලට විතැන් වෙනවා ඒ කියන්නේ මේ එකතු වෙනවා. එකතු වෙලා ඒගොල්ලෝ හදනවා සංකල්පයක් මේ ඍග්වේදයෙන් එන පැවැතෙන ක්‍රමවේදයට ප්‍රතිවිරුද්ධ අදහස් දරන කණ්ඩායම් මේ ප්‍රදේශයේ වැඩි වෙනවා. ඇත්තටම බුදුන් වහන්සේගේ උත්පත්ති උනත් ගත්තාම මෙහෙම දැන් රැතුරු ප්‍රදේශ මෙහි ඔහොම ගමුකෝ. දැනට මේ විදියේ සිටියමනෝ. ඒතර මේ ප්‍රදේශයේ තමයි උන්වහන්සේත් වැඩිපුර වැඩ හිටියේ. පස්සිරි වත්ස්‍ය අවන්ති පැතිවලට මෙහෙට මේ පැතිවලටත් උන්වහන්සේ වැඩම කළා තියෙනවා. වාරණාසි මේ පැත්තේ වගේ නිකන් දල වශයෙන් කියමු. මෙහෙටත් වැඩලා තියෙනවා බොහොම කියන්නේ අඩුයි. මෙහෙට වැඩම කරලා තියෙනවා. මේ ප්‍රදේශවලට. නමුත් උන්වහන්සේ වැඩිපුරම හිටියෙත් මේ පැත්තේ. වැඩ හිටියේ මේ පැත්තේ. එතකොට අර මනස දියුණු කරන ක්‍රමවේද, භාවනා ක්‍රමවේද පුහුණු කරපු ප්‍රැක්ටිස් කරපු කට්ටිය මෙන්න මේ කෑල්ල ඉන්දියාවේ ඊසාන නැගෙනහිර මෙන්න මේ මධ්‍ය කොටසේ වැඩි. මෙහෙට වඩා. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේක අපිට සෙතිය මාස්ටරෙන් පැහැදිලි කරන කොටස එහෙම අවසන් කරනවා. ඒ විදිහට තමයි අපිට ලෝකය තුල පෙනෙන විදිය පැහැදිලි කරන්න තියෙන්නේ. එතකොට විශේෂත්වය තමයි කිසිදු ශිෂ්ටාචාරයක මේ ඉන්දියානු ශිෂ්ටාචාරයේහි හම්බ වෙන ඓතිහාසික භාවනා ක්‍රමවේද වර්ධනය කළ බවට පෙනෙන පුද්ගලයන් හෝ සිද්ධි සම්බන්ධ තොරතුරු වාර්තා කතනයක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඍග්වේදයේ 10:136 සුක්තයෙන් හම්බ වෙන තොරතුරු ඉතා පැරණි අවුරුදු 3000ක් 3500ක් අවම වශයෙන් පැරණි තොරතුරු ඒව. එතකොට ඕක තමයි අපිට ඉතිහාසයෙන්, පුරාවිද්‍යාවෙන්, සාහිත්‍යයෙන්, ලෝක ජනවහරෙන් පේන්නේ. හැබැයි
මේ බෞද්ධ ඉතිහාසානුගත කියන්නේ බෞද්ධ ඉතිහාසය තුළ එන තොරතුරු ඔස්සේ උපකල්පනය කළොත් අපි භාවනාව පිළිබඳව අපිට පේනවා මේ කල්පයේ ඒ කියන්නේ දැන් කල්පයේ මේ කල්පයේ කිව්වහම පස්සේදී මේ කල්පයේ කිව්වහම ඔයාලට මේ නිකන් එකපාරට අදහසක් කොහොම තියෙයිද මම දන්නේ නැහැ මේ කල්ප කියන එක තියෙනුනේ පහක් කල්ප මම මෙතනින් මොන එකද අදහස් කරන්නේ මේ කල්පය කිව්වා කියලා ඔය අය දන්නේ නැහැ. ඒ කියන්නේ ආයුෂ කල්ප, අන්තරා කල්ප, අසංඛ්‍ය කල්ප, මහා කල්ප, මහා භද්‍ර කල්ප කියලා කල්ප පහක් තියෙන වර්ග. දැන් මම මේ කල්පය කියලා මේ කියන්න හදන්නේ මේ මහා භද්‍ර කල්පය ගැන. එතකොට මේ මහා භද්‍ර කල්පය කියන්නේ මහා කල්පයටම තියෙන විශේෂණයක්. ඒ කියන්නේ මහා කල්පයක් ඇතුලේ බුදුවරු තුන්නමක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් උපදිනවා නම් තුන්නමකට වැඩි ප්‍රමාණයක් උපදිනවා නම් ඒකට කියනවා භද්‍ර කල්පයක් කියලා. එතකොට ඒක විශේෂ ලක්ෂණයක්. හැබැයි ආයුෂ කියන්නේ කාලය වශයෙන් ටයිම් පීරියඩ් එකෙන් ගත්තොත් එහෙම මහා කල්පයක් තමයි ඉතිහාසය තුල කාලය මනින දිගම ඒකකය. ඒතර මහා කල්පයකට තියෙනවා අසංඛ්‍ය කල්ප හතරක්. සංවට්ටමාන සංවට්ටට්ටයි විවට්ටමාන විවට්ටට්ටයි කියලා. ඒ පාලි වචනේ පැත්තකින් තියුවොත් ශූන්‍ය වශයෙන් කිසිම දෙයක් නැතුව පවතින විශ්වය තියෙනවා මේ කලාපය. ඒක අපි හඳුන්වනවා සංවට්ටට්ටයි කියලා. ශූන්‍යව පවතින කාලය. ඊළඟට මේක සකස් වෙන්න පටන් ගන්නවා විවට්ටමාන කියලා. සකස් වෙලා තියෙන විවට්ටට්ටයි. විනාශය ආරම්භ වෙලා විනාශ වෙමින් ගිහිලා විනාශයේ විවරණකම්ම කියනවා සංවට්ටමාන කියලා. එතකොට මේ වචන ටික අමතක කරලා දාන්න වැදගත් නෑ. මට මේකේ වැදගත් වෙන්නේ විවට්ටට්ටයි කියන කොටස. එතකොට අර අසංකල්ප හතරෙම එකතුව මහා කල්පයක්. ඒ මහා කල්පයේ විවට්ටට්ටයි කියලා කියන්නේ ජීවීන්ට විවෘත වෙලා සත්වයන්ට විවෘත වෙලා මේ උපදින සුදුසු පරිසරයක් එක්ක තියෙන යුගයට කියන විවට්ටට්ටයි කියලා. ඔන්න ඔය විවට්ටට්ටයි අසංකල්පයේ ඇතුලේ තමයි බුදුවරු පහළ වෙන්නේ, සත්වයෝ පහළ වෙන්නේ, මිනිස්සුયો ඉන්නෙත් ඔක්කොම දේවල් ටික වෙන්නේ ඕක ඇතුලේ. එතකොට බුදුවරු 28ක්, 4 ලක්ෂයක් එක එක ගණන් කිව්වට මේ කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හතර නම විතරමයි මේ මහා කල්පය ඇතුළෙත් ජීවීන් පහළ වෙන්න සුදුසු විවට්ටට්ටයි කියන අසංඛ්‍ය කල්පය තුල පහළ වුණේ. වෙන විදිහකට කිව්වොත් කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා හතර නම පහළ වුණේ මේ විවට්ටට්ටයි අසංඛ්‍ය කල්පයේ තුලමයි. අර අනිකුත් අසංඛ්‍ය කල්ප තුන තුල මේ විවට්ටට්ටයි අසංඛ්‍ය කල්පයේ තුලමයි. අර අනිත් අසංඛ්‍ය කල්ප තුන ඇතුලේ පහළ වෙන්නේ නැත බුදුවරු. මොනවාද තුන? සංවට්ටමාන සංවට්ටට්ටයි විවට්ටමාන. විවට්ටට්ටයි කියන අසංඛ්‍ය කල්පය ඇතුලේ තමයි පහළ වෙන්නේ. එතකොට මේ විවට්ටට්ටයි අසංකල්ප කොච්චර දිගයිද කියලා තේරුම් ගන්න කකුසඳ බුදුන් වහන්සේගේ සිට අපේ බුදුන් වහන්සේ දක්වා කොච්චර යුග ගිහිලා තියෙනවද මේක මේ චාල්ස් ඩාර්වින්ගේ පරිණාමවාදයේ ළමාගේ වාදයේ ඒ එකක්වත් නෙමෙයි මම මේ කියන්නේ. ඒව පැත්තකින් තියන්න. මේ කියන්නේ බුදුදහමට අනුගත කාරණාව. ඒක වෙනම පැතිකඩක්. එතකොට කකුසඳ බුදුන් වහන්සේගේ ඕනාගම බුදුන් වහන්සේගේ කාශ්‍යප බුදුන් වහන්සේගේ ශාසන අතුරුදහන් වෙනවා. උන්වහන්සේලා විනය පනවන්නේ නැහැ. එතකොට ඒ ශාසන ඉක්මනින් අතුරුදහන් වෙලා යනවා ධර්මය අතුරුදහන් වෙලා යනවා. නමුත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සමහර දේවල් බලපෑම් අපේ බුදුන් වහන්සේගේ කාලේ වෙනකොට ආවා. උදාහරණයකට ආලවක අහපු ප්‍රශ්න ටික. ඊළඟට ඒරකපත්ත නාරජ්ජුරු අහපු ප්‍රශ්න ටික. ඒව කාශ්‍යප බුදුන් වහන්සේගේ ශාසනයෙන් අතුරුදහන් වීමත් එක්ක ඉතුරු වෙච්ච ධර්මයේ සම්බන්ධ ගැටලු. උදාහරණයකට ආලව කහනවා කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං කිංසෝ සුචින්නෝ සුකමාවහාති කිංසූ හවේ සාදු තරං රසානං කතං ජීවින් ජීවිතමාහු සෙට්ටං සෙට්ටං කියලා අහනවා. මේ ප්‍රශ්නේ උගන්වුවේ එයාගේ දෙමව්පියෝ ආලවකට. කියනවා උඹ මේක අහපන් උඹ දකින ශ්‍රමණයාගේ. උත්තර දුන්නේ නැත්තම් ගහවන් පයින් විසිලා යනවා. වැඩක් නැහැ උන් හොරු. මේක උත්තරේ දන්න කෙනා තමයි උත්තමයා. අන්න උන්වහන්සේ සරණ ඵලයක් කියලා දෙන්නේ. දැන් මේක කොහෙද තියෙන්නේ? මේක තියෙන්නේ ආලවදූත සට්ට කතාවේ. එතකොට දැන් ඒ විදියට ආපු ප්‍රශ්න ටික බුදුන් වහන්සේගෙන් ඇහුවාම
කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං මිනිහෙකුට තියෙන්න පුළුවන් ලොකුම ධනෙ මොකක්ද? කොහොම බුදුහාමුදුරු උත්තර දෙනවා. සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ටං මිනිහෙකුට තියෙන්න පුළුවන් ලොකුම ධනෙ මොකද්ද? සද්ධා. අන්නේ විදිහට. එතකොට ආලවකට තේරුම් යනවා. ඔන්න මට අර අපේ પરම්පරාවෙන් මුතුන් මිත්තන්ගෙන් ආපු මේ ප්‍රශ්න ටිකට අද තමයි උත්තර හම්බුනේ. හරියටම. උත්තර දීලා බුදුහාමුදුරු ඊට පස්සේ කියනවා ඔබ කැමති නම් තව ඕන කෙනකින් අහන්න කියලා. ඊට පස්සේ ආලවක උත්තර දෙනවා කතන්නුදානි කුච්චෙය්‍යං පුතු සමන බ්‍රාහ්මණි. සෝහං අජ්ජ පජානාමි. මම තව වෙන කාගෙන් අහන්නද? වහන්සේගෙන් මම හොඳින්ම දැනගත්තා කියලා ආලවක උත්තර දෙනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා අපිට අර පෙර බුද්ධ ශාසනවල භාවනා මාර්ග තිබිලා අතුරුදහන් වෙලා ගිහිල්ලා. ඒවට උත්තර දෙන්න කවුරුත් නැහැ. හැබැයි අපිට පේනවා බෝසතාණන් වහන්සේ ගුරුවරු සොයා යනකොට ආලාර කාලා උද්දකාරාම පුත්ත ළඟට යනවා. ඒගොල්ලෝ සමත භාවනාවේ උපරිමයටම ගියපු කට්ටිය. ලෝකය තුල සමත භාවනාව කියන එකේ යන්න පුළුවන් උපරිමයටම ගියපු කට්ටිය. ඊට එහා යන්න බෑ සමත භාවනාවේ කාටවත්. ඕන නම් අභිඥා දිනු කරන්න පුළුවන්. එච්චරයි. ඔය අපි ඉස්සරහට කතා කරමු කවර ප්‍රශ්නයක් එවොත් මොකක්ද අභිඥා කියන්නේ? මොකක්ද මේ අපි කියන්නේ සමත භාවනාවේ උපරිමය කියන්නේ මොකද්ද? එහෙම හැවුවක් කියන්න පුළුවන් මේකේ. මේකේ විෂය පරාසය හරි විශාලයි. මේක මේ සති මේ ගානකින් කතා කරලා ඉවර කරන්න බෑ. ඒ නිසා මම මේකේ ඕනම ටික විතරයි කියන්නේ. ප්‍රශ්න හැවුවොත් කියන්න. එතකොට දැන් ආලාර කාලාම සමාපatti 7යි දන්නේ. එයා ඒක ඉගෙනුවා බෝධනන් වහන්සේ කියලා ටක් ගාලා අල්ලගත්තා. බෝධනන් වහන්සේ කල්පනා කරනවා එයාට විතරනේ හද්දාව තියෙන මටත් තියෙනවා. එයාටනේ ප්‍රඥාව තියෙන මටත් තියෙනවා. එයාටනේ උත්සාහය තියෙන මටත් තියෙනවා. ඇයි මට බැරි කියලා කල්පනා කරලා බොහොම කෙටි කලකින් මේ ආකින්චඤ්ඤායතනෙට අකින්චඤ්ඤායතනෙ කියන අරූපාවචර සමාපත්තිය නැත්තම් ධාන සමාපatti මට්ටමින් කිව්වොත් එහෙම රූපාවචර ධාන 1 2 3 4 කියලා ගත්තොත් එහෙම 7 වෙනි ලෙවල් එකට 7 වෙනි ස්ටෙප් එකට සමත භාවනාවෙන් යන්න පුළුවන් 8යි තියෙන්නේ 7 වෙනි එකට යන කෙටි කලක් ඇතුළත. ඊට පස්සේ බුදුන් වහන්සේ බෝධනන් වහන්සේ එතනදී කියනවා මේ තමන් ස්ථිරව මේ ඉගැන්වීමේ පරතරයට ගියයි කියලා. ගිහින් ඉතින් ඔය කතාව වුණ නැහැ කියන්නේ අරිය පරියන සූත්‍රයේ තියෙනවා මේක. මජ්ක්‍ධිම නිකායේ. එතකොට ඉතින් පස්සේ දියා තේරුම් ගන්න බුදුන් බොහෝතන හා තේරුම් ගන්නවා මේක මේ වැඩක් ඇති දෙයක් නෙවෙයි මගේ ගමනට සංසාරේ දුක් නැති කරන්නට සංසාර වටය නැති කරන්නට ක්ලේශ වටය දුරු කරන්නට හේතු වෙන්නේ නැහැ. මේ ඒ නිසා මම යන්න ඕන ඉස්සරහට කියලා ගිහින් ඔන්න එතකොටනේ හම්බ වෙන්නේ උද්දක රාමගේ පුතා උද්දකාරාම පුත්තා. එයයි කියනවා අපේ තාත්තා වෙච්ච රාම 8 වෙනි සමාපatti ඉගෙනගෙන හිටියා මට තියෙන්නේ 7යි මම හැබැයි දන්නෝ කොහොමද යන්නේ කියලා 8 වෙනි එකට මං මේ ඔහෙට කියලා දෙන්නම් කියලා කිව්වා ඉතින්. එතකොට එහෙම කිව්වට පස්සේ හරි එහෙනම් මම ඉගෙන ගන්නම් කියලා බෝධනනාථේ බොහොම කිටි කලක් ඇතුළත අර උද්දක එයාගේ තාත්තා ගියපු තැනට යන්න උත්සාහ කරමින් තමයි මේක ඉගෙනුවේ. එතකොට උද්දක ගියේ නැති තැනට එයාගේ තාත්තා වෙච්ච රාම පඬිතුමා ගියපු තැනට බෝසතාණන් වහන්සේ යනවා. අනේ මේ ගිහින් කිව්වහම අර උද්දක ඉතින් බාර යා නීවරණ යටපත් කරපු කෙනෙක් නේ. හරි. එතකොට අනතිමානි ගුණයක් එනවනේ. යා බෝසතාණන් වහන්සේට වැඳලා කියනවා මගේ ගුරුවරයා වෙන්න මේ ශිෂ්‍යොත් පිරිවරාගෙන පාලනය කරමින් ඉන්න. මගේ පියා ගියපු තැනටයි ඔබ දැන් ගිහිල්ලා තියෙන්නේ. මටත් බැරි වුණා යන්න තාම කියලා. ඉතින් බෝසතාණන් වහන්සේ කියනවා මගේ ඉලක්කය ඒක නෙවෙයි. ඔබ සිසුන් පරිහරණය කරන්න ඔබ උතනම ඒ වැඩ කටයුතු කරන්න මම මේක හොයන් යන්නම් කියලා. ගිහලා උන්වහන්සේ එතනත් යනවනේ. දැන් මෙතන කතාව තියෙන්නේ බෝසතාණන් වහන්සේ ඒ වෙනකොට ගියපු මේ සමත භාවනා ක්‍රමවේදය බලන්නකෝ. යන්න පුළුවන් උපරිම ලෙවල් එකට ගිහිල්ලා තිබුණානේ ලෝකේ. ඉන්දියාවේ එනකොට ಭಾರತේ දඹදිව යම්බුද්දීපේ ඒ වෙනකොට එතෙන්ට ගිහින් තිබ්බනේ. ඕනතරම් හිටියනේ. තව ඕනතරම් හො දාස් ගණන් සාධක තියෙනවා අපිට මේකම ඇති. තහවුරු කරගන්න. ඕනතරම් තියෙනවා තව. එතකොට මම අපි ගිය අවුරුද්දේ වීඩියෝස් දාලා YouTube එකේ ඒකේ තියෙනවා පැහැදිලි කරලා. එතකොට මම කෙටියෙන් කියන්නම්. එතකොට දැන් අපිට තහවුරු වෙනවා ඒ නිසා බෝසතාණන් වහන්සේ පහළ වෙනකොටත් උන්වහන්සේ බුද්ධත්වයේ සොයාගෙන දුෂ්කර ක්‍රියා කරන්න යනකොටත් ගිහිලා ගුරුවරු හොයන් යනකොටත් මේ සමත භාවනාවේ ධාන සමාපatti ලබන ක්‍රමවේදය තිබුණා. අතුරුදහන් කරලා තිබුණේ නැහැ. හැබැයි උන්වහන්සේ ධම්සක් ප්‍රතුම් සූත්‍රයේ දේශනා කරනකොට දේශනා කරනවා මේ මජ්ක්‍ධිමා පටිපදාව
සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් අප්පතිවත්තියම් කාටවත්වත් පෙන්වන්න ප්‍රවර්තනය කරන්න දේශනා කරන්න මාර්ගය විවර කරන්න බැරි එකක් තමයි මේ බෝසතාණන් වහන්සේ විසින් හොයාගෙන බුද්ධත්වයට පත් වුනේ. දෙක එකට වුනේ. එකක් පස්සේ එකක් හෝ එකක් ඉස්සෙල්ලා නෙමෙයි. එකවර. ඒකයි කියලා ඒ සූත්‍රයේම තියෙනවා. ඒකේ සූත්‍රෙම උත්තරේ තියෙනවා ඒකේ. ඒක එකවර සිද්ධ වුණා කියන එකට. එතකොට මේ මජ්ක්‍ධිමා පටිපදාව සොයා ගැනීම කියන්නේම බුදුවරයාගේ පහළ වීම. මජ්ක්‍ධිමා පටිපදාව සොයා ගැනීම බුදුවරයා පහළ වීම දෙක එකට උනේ. ඒක හොයාගන්නකම් බෝසතාණන් වහන්සේ තමයි බුදුවරයෙක් කියලා ප්‍රතිඥා කළෙත් නෑ. එතකොට ඒ අනුව උන්වහන්සේ මේ මජ්ක්‍ධිම පටිපදාව හොයාගන්නේ අර කියන මෙතෙක් ආපු සමත භාවනාවේ අර උද්දක රාමපුත්තල රාමල ඒගොල්ලෝ හොයන් ආපු ක්‍රමවේදේ නෙවෙයි නේ මේ එතකොට මේ. මොකද ඒ කියනෝනේ මේකේ සම්මනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් අප්‍රතිවත්තියම් කියලා. ධම්මචක්කම් පවත්තිතං කියලා. එතකොට මේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත අන්න ඒ අර ලෝකයේ ශ්‍රමණේකට බ්‍රාහ්මණේකට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට කිසිම කෙනෙකුට ඔය පහට අයිති නැති කිසිම කෙනෙකුට වෙන නොකියවිච්ච කවුරු ඉන්නවනම් ඒ කෙනෙකුට හරි කොයියම්ම කෙනෙකුටවත් කිසිම කෙනෙකුටවත් සොයා ගන්නට බැරි පෙන්වන්නට බැරි මාවතක් හොයාගත්තා කියලා මොකද හේතුව අර රාම උද්දකගේ තාත්තා රාම අවබෝධ කරගත්ත සමවැදිච්ච නේව සංඥා නාසඤ්ඤායතන ඥානය කියලා කියන අරූපාවචර සමාපත්තියට හතරවෙනි සමාපත්තිය නැත්තම් මුල ඉඳන් ගත්තොත් අටවෙනි සමාපත්තිය චතුර්ථ ධානයේ ප්‍රභේද හතරක් අරූපාවචර ධාන හතර කියන්නේ. මේ ඔක්කොම ළඟා කරගත්ත මිනිස්සෙක් නේ. හැබැයි එයත් නේව සංඥා නාසඤ්ඤායතන ඥෙහි නේව සංඥා නාසඤ්ඤායතන කියන බ්‍රහ්ම ලෝකයේ අරූපාවචර උත්පත්තිය ලැබලා මහා කල්ප 84000ක ආයුෂයක් වින්දනය කරලා නැවතත් මේ සංසාරයට අවතීර්ණ වන කෙනෙක් බව උන්වහන්සේ තේරුම් ගත්තා. ඒ නිසා උන්වහන්සේ අන්න එතනනුත් මිදෙන්න පුළුවන් තැන තමයි බුදුහාමුදුරුවෝ හොයාගත්තේ අන්න ඒකට තමයි කියන්නේ විදර්ශනාව කියලා. හරි අපි දැන් යමු ආපහු මේ ස්ක්‍රීන් ෂෙයා කරන එකට අර හෑන්ඩ් අවුට් එකට යමු අපි. එතකොට ඒකේ දැන් ඔබට පැහැදිලි ඇති දැන් බෞද්ධ ඉතිහාසානුගත තොරතුරු පාදක උපකල්පනය කියන්නේ ඔන්න ඔය මම කියපු කතාව මේ අපි අර කිව්ව කාරණාත් එක්ක ආලවකගේ සිද්ධිය, සුචිරෝම කරරෝමගේ සිද්ධිය, ඒරකපත්තනා රජුරුවන්ගේ සිද්ධිය, තව තියෙන උපාලි සූත්‍රයේ තියෙන සිද්ධි ටිකක්. ඊළඟට මම මේ විස්තර කරලා කියපු අරිය පරිේෂණ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ තුන්වෙනි උපම්ම වග්ගයේ හයවෙනි සූත්‍රයේ ඒ තියෙන කොටස් මේ අර ගුරුවරු සොයාගෙන ආපු කොටස ඒවත් එක්ක අපිට පේනවා භාවනාව කියන එකේ සමතය කියන කොටස බෝසතාණන් වහන්සේ බුදු වෙනකම්ම තිබුණා. බෝසතාණන් වහන්සේ මේ දුෂ්කර ක්‍රියා කරන්න යන සමය වෙනකම් සත්‍ය සොයා යන සමය වෙනකම් තිබුණා. හැබැයි බුදුන් වහන්සේගේ පහළවීමත් එක්කයි මේ බෞද්ධ භාවනා ක්‍රමය කියන එක ආරම්භ වෙන්නේ කියන එක. එතකොට දැන් මේ බුදුදහමේ භාවනාවට තමයි අපි විදර්ශනාව කියන්නේ. එතකන් තිබිච්ච එකට සමතය කියන්නේ. බුදුදහම සමතේ බැහැර කරන්නේ නැහැ. එතකන් තිබිච්ච එකත් පාවිච්චි කරනවා. එතකොට මේ බුදුදහමේ හම්බ වෙන භාවනාව අපි ඓතිහාසිකව බැලුවොත් ඓතිහාසිකව බැලීම මේ කියන්නේ. බැලුවොත් දැන් මේ සරලව හැඳින්වීමේ අයන්න යටතේ ආරම්භය කෙසේ වුණාද කොහොම වන්නට ඇද්ද කිව්වා. ඊළඟට බුදුදහමේ ආයන්න යටතේ බුදුදහමේ හමු වෙන භාවනාව ඓතිහාසිකව යුගානුව මේ බෙදලා තියෙන්නේ. එතකොට මේකේ පෙළ යුගය කියලා කියන්නේ මෙතන ඇත්තටම පෙළ කියන්නේ ත්‍රිපිටකය කියන අර්ථයෙන්. පාලියන් කියන එකේ මූර්ධජලයන් පෙළ කියන්නේ මූර්ධජලයන් තිබ්බම බුද්ධ වචනය කියන අර්ථේ විනය සූත්‍ර අභිධර්ම. එතකොට මෙතන දන්තජලයන් ආවොත් ඒක ලැන්ග්වේජ් කියන එක පාලි. එතකොට මේ පෙළ යුගය කියලා කියන්නේ ත්‍රිපිටකයේ සම්පූර්ණ වෙනකම්ම තිබුණ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස දක්වා ඒ කියන්නේ දැන් මේ අපි කිව්වොත් කතාවත් ප්‍රකරණය මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ ලියන්නේ ඒක විතරයි ඇත්තටම ක්‍රිස්තු පූර්ව 3 ඊට කලින් අනිත් ඔක්කොම සම්පූර්ණ වුණා පළවෙනි සියවස ඇතුළතම. එතකොට ඔය ප්‍රශ්න ගොඩක් තියෙනවා අහන්න. ඉතින් කවුරුත් අහන්න දෙන නිසා මම කියන්නේ නැහැ ඔවා. ඒ කියන්නේ දැන් පළවෙනි සියවස ඇතුළත සම්පූර්ණ කරගුවන් පස්සේ බුදුහාමුදුරු දේශනා කරපු ඒවා කොයි ඒවද? එතකොට බුදුහාමුදුරු දේශනා කරපුවමද ඔය තියෙන සෑහෙන ප්‍රශ්න තියෙනවා අහනවා. ඊළඟට
අට කතා යුගය කියලා කියන්නේ අර ත්‍රිපිටකයටම බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන්ම මහා කච්චායන හාමුදුරුවෝ, සරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ ඇතුළු මහරහතන් වහන්සේලා දීපු විග්‍රහ, බුදුන් වහන්සේගේම විග්‍රහ බොහෝ දේවල් ඇතුළත් කොටස තමයි අට කතා කියන්නේ. ඒ අට කතා මිහිඳු මහරහතන් වහන්සේ සීහලදීපයට අරගෙන ආවට පස්සේදී සීහලදීපයේදී නැවත සිංහල භාෂාවෙන් ඒ pāli භාෂාවෙන් කටපාඩමින් තිබිච්ච ඒවා සිංහල භාෂාවෙන් ලියනවා. එතකොට මේ පාලියෙන් කියන්නේ පාලි කියන භාෂාවෙන් තිබිච්ච ත්‍රිපිටකය ත්‍රිපිටකයටත් පාලි කියනවා භාෂාවටත් පාලි කියනවා. එතකොට පාලි කියන භාෂාවෙන් තිබිච්ච ත්‍රිපිටකය කටපාඩමින් අරන් ඇවිල්ලා වලගම්බා රජුගෙන් කාලේ පොත්වල ලියන්නේ. එතකොට ඒකට කිසිම දෙයක් අලුතෙන් එකතු කිරීමක් අඩු කිරීමක් එහෙම කළා නැහැ. ඒ තිබිච්ච ටික එහෙමයි. අට කතාවලදී අර ආපු මිහිඳු මහරහතන් වහන්සේ ගෙන ආපු ඒවට ලංකාවේ සිද්ධ වෙච්ච සිදුවීම් වාගේ දේවල් සිංහල අට කතාවලදී එකතු කරලා තියෙනවා. පැහැදිලි කිරීමට. ඒ කියන්නේ අතිරේක සිද්ධි පැහැදිලි කරන්නට එකතු කරලා තියෙනවා. ඒක තමයි අට කතා කියන්නේ. ඒතකොට ඒ යුගයේදී භාවනාව සම්බන්ධව නිර්වචන අත්දැකීම් එක්ක ආපු එකතු කිරීම වගේ දේවල් තියෙනවා. ත්‍රිපිටකයේ තියෙන භාවනාව එහෙම තියෙනවා. ඒක කවුරුවත් වෙනස් කරලා අඩු වැඩි කරලා නැහැ. අට කතාවල භාවනාව මේකට ත්‍රිපිටකයට අතිරේක පැහැදිලි කිරීම. ඊළඟට දැන් මේ ආචාර්යවාද කියලා කියන්නේ මේ ත්‍රිපිටකයත් මේ අට කතාවත් විග්‍රහ කරනකොට එක එක ගුරුකුල වලින් අභයගිරියෙන්, ජේතවනෙන්, මහා විහාරෙන් එක එක අය ගුරුකුල වලින් එක පුද්ගලෙක් කියන්නට බෑ. ඒ ආචාර්ය පරම්පරාව වලින් සමහරලාට දීඝ බහානකයෝ කිව්වහම දීඝ නිකාය කටපාඩමෙන් ගෙනාපු ඒ මහරහතන් වහන්සේලා සහ ශිෂ්‍ය පිරිස. ඒක ආචාර්යවාදය. මජ්ක්‍ධිම නිකාය කටපාඩමෙන් ගෙනාපු අය මජ්ක්‍ධිම බානක. එහෙම බානක පරම්පරා 18ක් තියෙනවා. අන්න ඒගොල්ලෝ කියන එක මම දන්නේ හරිද කියලා අ, උන්වහන්සේලාගේ අ, ඒ ගුරුකුලවල අත්දැකීම් එක්ක එකතු වෙච්ච ඒවා තිබුණා. උදාහරණයක් විදිහට මම මේ වරහන් ඇතුළේ දාලා තිනවා ගත පච්චාගත වෘතය කියලා. මේක හරි ලස්සන එකක්. ගත පච්චාගත වෘතය කියන්නේ දැන් ඔය සමහර කට්ටිය ඉන්නෝනේ දැන් ඔය මේ සමහර කට්ටිය ඉන්නෝ දැන් මේක මම කියන්නම් මේ ගමනක් යනකොට කෝටුවක් අරන් යනවා. අතේ පොඩි කෝටුවක් අරන් යනවා. යනකොට අර හම්බ වෙන හැම ලයිට් කණුවකටම තට්ටුවක් දාගෙන යනවා ඒකේ. එක්ක ගහකට. පාරයිනේ අපි දකුණු පැත්තේ යනවා ඒ ගහකටම තට්ටුවක් දාගෙන. හදිස්සි හරි ඔන්න එක තට්ටු කරන්න අමතක වෙනවා. පාරේ චුට්ටක් විතර හැයින් තිබිලා වගේ අපිට ඒක මිස් වෙනවා. ටිකක් දැන් යනකොට අපිට නිකන් හිතේ නිකන් කහන ගතියක් වගේක් වෙනවා. අමුතුයි ඒක. ආක තට්ටු කරන්න බැරි වුණා නේද කනුවට කියලා. ආයෙ ගිහින් තට්ටු කරලා මේකට. එහෙම වැඩ කළා නැද්ද? එහෙම තියෙනවා. දැන් සමහර ලාවට අපි මොන පාඩම් කරන්න නැදේ වාඩි වෙනවා. වාඩි වුණාම ඒකේ මෙහෙම කොට්ට ලස්සනට පේරෙට තියලා තියෙන එක කොට්ටයක් ඇදලා තියෙනවා. මරණ ටික ඇහි කටු වයින්නවා වගේ අර කොට්ටේ කෙලින් කරනකම් මට පාඩම් හිටින්නේ. මම ඒක කෙලින් හදලා ලස්සනට ඔන්න ඊට පස්සේ පාඩම් කරන්න පටන් ගත්තා. ඊළඟට මෙහෙම දැන් බැලුවහම මේසෙ උඩ තියෙනවා එක වීදුරුවක් තියෙනවා ඒක මට දෑහැට පෙන්වන්න බෑ. ඒක අයින් කරනකම් මට හරියන්නේ නැහැ. ඒක අයින් කරන්න. එහෙම තියෙනවනේ ඒක පුරුදු කට්ටියට. ඒ වගේ දැන් පින්ඩපාතේ වටිනවා කියමුකෝ. ගමනක් වටිනවා කියමුකෝ. දැන් මේ ගතපච්චාගත වෘතය යන ගමන එක නහම්දුරු. යනකොට තමන් එක දිගටෝ මොකක් හරි කමටහනක් සිහි කරගෙන යන්නේ. අපි හිතමු ඉතිපිසෝ මේ අරහං කියලා. අරහං ගුණේ සිහි කරම්ම යන්නේ. එහෙම නැත්නම් ආනාපාන සතිය මේ බහිද්ධාවක් මේ සමුදය වය ධම්මානුපස්සීව දකිමින් යනවා. බාහිර ශරීර තුල. එහෙම නැත්නම් උන්වහන්සේ මේ මෛත්‍රී විහරණයෙන් යනවා. මෛත්‍රී වඩමින් යනවා. මේ ඇවිදින ගමනක් යනවා. ඔන්න එතකොට දැන් අපි හිතන්නකෝ මේ කවුරුත් දන්න දැනකින් කියමුකෝ අපි. තූපාරාමේ ළඟ ඉඳන් සුවන්වැලි සෑය පැත්තට යන්නේ දැන් මේ. තූපාරාමේ පිවිසුන් දොරටුව පහු කරන තැනදී අර චෛත්‍ය දිහා බලනවා මේ හාමුදුරුවන්ට ඊට පස්සේ කමටහන අමතක වෙනවා. චෛත්‍ය දිහා බලලා මේ ඉතින් මේක එදා දේවානම්පියතිස්ස රජුරු මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා ඇතුව හදපු මහා වටින චෛත්‍යයක් නේද මේ කියලා ඔන්න කල්පනා කරනවා ඒක දැන්. ටිකක් දැන් ඉස්සරහට යනකොට තමයි මතක් වෙන්නේ හත් දෙයිනේ මගේ කමටහන අමතකුණානේ කියලා. අර රජමාවතේ පොඩ්ඩක් දැන් යනකොට ඉස්සරහට වංගලි සෑය පැත්තට ඔන්න මතක් වෙනවා අරගෙන මිස් වුණා කියලා. දැන් මොකද කරන්න ඕන?
මේ වෘතේ නම මොකද්ද? ගත පච්චාගත ගත ප්‍රති ආගත කියලා. ආපහු අර ගමන නතර කරලා මේ කමඨහන මිස් වෙච්ච තැන තියෙන පොයින්ට් එකට එනවා ආයෙසරයක්. අර වංග මේ මොකද්ද ූපාරාමේ දොරටුව ගාව. එතෙන්ට ඇවිල්ලා ආයෙසරයක් අර භාවනා කමඨහන මතක් කරගෙන දඬුවමක් හැටියට ආය යන ගමන ඉස්සරහට. ඉතින් මේ ගැන කතා දිනවට කතාවල සමහර හාමුදුරන්ලා මිනිස්සු කුඹුරු කපන තැන් වලින් කුඹුරු වල නියර වල උඩින් එහෙම ගිහිල්ලා ආයෙ ටික වෙලාවකින් අනිත් පැත්තට යනවා. මිනිස්සු කියනවා හාමුදුරනේ මොකක් කරේ අමතක වෙලා වගේ. කියලා මගට ගිහිල්ලා ආයෙ එනවා. හැරිලා. එහෙම සිද්ධි තියෙනවා. එතන මේකෙන් ගත පච්චාගත වෘතය එහෙම එකක් ත්‍රිපිටකේ කොහෙවත් නැහැ. මොකද මේක ලංකාවේ හැදිච්ච එකක්. ඊළඟට සමහර ඒවා තියෙනවා මේ ගමනක් යනකොට පිණ්ඩපාතේ වඩිනකොට යා මොණි වෘතය කියන එකක් අනුගමනය කරනවා. කතා කරන්නේ නැහැ කාත් එක්කවත් කතා කරන්නේ. කට පිරෙන්න වතුර එකක් අරන් යනවා. වතුර එකක් කියලා අපි කියන්නේ වතුර අරන් යන එකට සාමාන්‍යයෙන් අපි විවහාරයේ කියන්නේ වතුර එකක් කියලා. මාතර පැත්තේ. මේ වතුර එකක් කියන්නේ ඒක එකක් නෙවෙයි වතුර කටෙන් වතුර පුරවන් යන එකට. ගිහිල්ලා ඒ යන්නේ මොකද කිසිම කෙනෙක් එක්ක කිසියම්ම කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ. මොනම හේතුවකටවත්. කතා කරන්න කියලා කියනවා මිනිස්සු දිනයයි තිතියයි ඔන්න වගේ කාරණා කීපයක් තියෙනවා අහන බැරිම අවස්ථාවක් ආවොත් කතා නොකරම බැරි තැනක් ආවොත් වෙන කරන්නම දෙයක් නැත්නම් අර තියන් ඉන්න වතුර ටික විසි කරලා කතා කරන්න කියලා කියනවා. අන්න එහෙම එකක් අනුගමනය කරලා තියෙනවා. ඒතකොට ඒකත් ලංකාවේ හැදිච්ච කොහෙවත් ත්‍රිපිටකයේ එහෙම තැනක තියෙන එකක් නෙමෙයි. එතකොට මම මේ කිව්වේ මේ දෙකෙන් සිද්ධි දෙකෙන් ඒ වගේ දේවල් තියෙනවා. ඒත් මම කිව්වේ අර ආචාර්යවාදත් එක්ක එහෙම එක එක භාවනා ක්‍රමවේද හදාගෙන තියෙනවා. ඒකත් හරි ලස්සන එකක්. ඊළඟට දැන් මේ අත්තරම මත කියන්නේ මොකක්ද? එහෙම නැතුව එක එක කැරක්ටර්ස් ඉන්නවා. දැන් මහා විහාරයේ අභයගිරි එහෙම තැන්වල ඉන්න ප්‍රසිද්ධ දැනුගත් චරිත. ත්‍රිපිටක තුලාභයත් තේරෝ ඒවමාහ. ත්‍රිපිටක මහා සිවත් තේරෝ ඒවමාහ. අයං අත්තනෝමති. ওই විදිහට කියනවා දැන්. මේ තමන්ගේ අදහස පුද්ගලික අදහස එක කට්ටියගේ කියපු ඒවා. ඒවත් සමහර තැන්වලදී හරි වැදගත් ඒවා තියෙනවා. නොසලකා හරින්න බැරි මට්ටමේ. මොකද උන්වහන්සේලා අරහත් මාර්ගයේ වඩනකොට පුරුදු පුහුණු කරව භාවනා ක්‍රම. උන්වහන්සේලාට ප්‍රතිඵල හම්බ වෙච්ච ඒවා. එහෙම ඒවත් තියෙනවා. භාවනාව ඓතිහාසිකව මේ කියන්නේ බෞද්ධ භාවනාව. බුදුදහමේ හම්බ වෙන. ඊළඟට මධ්‍යතන යුගය කියලා කියන්නේ මම මේ පස්වෙනි සියවසේ ක්‍රිස්තු වර්ෂ මහා නාම රජුගේ කාලෙන් පස්සේදී අට කතා සිංහලෙන් තිබිච්ච ඒවා පාලියට පරිවර්තනය කරන ගොඩාක් අය වැරදියට ගන්න අදහසක් මේ බුද්ධඝෝෂ හඳුරු අටුවාල් ලිව්වයි කියලා. බුද්ධඝෝෂයන්ට අටුවාල් ලියන්න බුද්ධඝෝෂාර බුදු කෙනෙක් නෙවෙයි. බුද්ධඝෝෂ හඳුරු අට කතා කියලා ලිව්වේ ඇත්තටම පරිවර්තන ට්‍රාන්ස්ලේට් සහ රයිට් කියන එක දෙකක්. එතකොට ඉංග්‍රීසියෙන් කිව්වම තේරෙන්නේ සිංහල තේරෙන්නේ. අට කතා පරිවර්තනයක් කළේ. එතකොට සිංහලෙන් තිබිච්ච එකනේ පරිවර්තනය කරේ. පරිවර්තනය කරනකොට බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඒ තිබිච්ච දේවල් ටික ලියන ගමන් තමන්ගේ අදහසක් එකතු කරනවා නම් අයන් අත්නෝමති මේ මගේ අදහසයි කියලා හොඳට රෙෆරන්ස් කරලා ෆුට් නෝට් දාලා ලියලා දෙන්නේ. වරදින්නේ නැහැ. එතකොට මේ විදියට මේ ක්‍රිස්තු වර්ෂාර පස්වෙනි සියවසෙන් පස්සේ දැන් අත්නෝමත වලට බුද්ධඝෝෂාංගේ සහ අනිත් හාමුදුරුවෝගේ අදහස් පුද්ගලිකව නමෙන් කියන ඒවා. මේ ක්‍රිස්තු වර්ෂ පස්වෙනි සියවසෙන් පස්සේදී අද දක්වා යුගය අවුරුදු 1550ක් 80ක් විතර තියෙනවා. ඒතර මෙන්න මේ අවුරුදු 1550 විතර කාලෙදී විවිධ අදහස් භාවනාවට එකතු වෙලා තියෙනවා. පොළොන්නරුවේ ටීකා යුගයේදී සමහර අදහස් එකතු වෙලා තියෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ දිබුලාගල මහා කාශ්‍යප හාමුදුරුවන්ලගෙන්. ඊට පස්සේදී මේක ත්‍රිපිටකය තායිලන්තයට බුරුමෙට ගෙනිච්චා. එහෙ තියෙනෙත් අපෙන් ගෙනිච්ච ත්‍රිපිටකේ වෙන මොකක් නෙවෙයි. ඊට පස්සේ ඒගොල්ලෝ එහෙ හදාගත්ත ක්‍රමවේද තියෙනවා. දැන් ඔය පාව් භාවනා ක්‍රම කියලා තියෙනවා. සයාඩෝ හාමුදුරුවන්ගේ භාවනා ක්‍රම තියෙනවා. මන්බූරිදත්ත හාමුදුරුවන්ගේ ඒවා තියෙනවා. ආචාන්චා හාමුදුරුවන්ගේ ඒවා තියෙනවා. ඒව නාවිනේට ඇවිල්ලා නාවින ආරණ්‍ය සීනාසනේ ක්‍රියාත්මක කරන ක්‍රමවේද තියෙනවා. මීතිරිගල භාවනා ක්‍රම තියෙනවා. ලබුනෝරුව කන්දාරාණ්‍ය සීනාසනේ ක්‍රමවේද සහ මිහිඳු ආරණ්‍ය සංස්ථාවේ ආරණ්‍ය 61ක ක්‍රමවේද තියෙනවා. තව තවත් ක්‍රමවේද තියෙනවා. ඇල්ල කන්ද ආරණ්‍ය සීනාසනේ තවත් ක්‍රමවේද තියෙනවා. මේ වගේ සමානකම් තියෙනවා පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. මේ වගේ ඉතින් අධ්‍යයනයක් කරනවා නම් මේ මධ්‍යතන යුගයෙන් පසු අද දක්වා භාවනා ක්‍රම කියන එක වෙනම කතාවක්. එතකොට
ඔන්න ඔය විදිහට පෙන්වන්න පුළුවන්. දැන් මම මේ සාරාංශයක් කියන්නේ මේ. දැන් පැයක් ගිහිල්ලා තියෙනවා. ඊළඟට අපි යනවා ඇයන්නට. මේ සරලව හඳුන්වන්නේ මේ ඔක්කොම. සරලව. දැන් ඔය තේ එකක් හදන් එන්න ළඟයි දැන්. මේකෙන් පස්සේ මේ කෑල්ලෙන් පස්සේ තේ එකක් එහෙම හදන් එන්න ඇවිල්ලා පටන් ගන්න මන්නම් තේ බොන්නේ නැහැ. ඔය කට්ටිය ඉතින් හදාගෙන ඇවිල්ලා වාඩි වෙන්න මේ නැත්තම් නිදිමත වෙයි. එතකොට බෞද්ධ භාවනාව සරලව හැඳින්වීමේදී අ, හරි බුදුදහම සඳහන් වන භාවනාව වෙනස් වෙන්නේ කොහොමද කියලානේ බෞද්ධ භාවනාවේ අරමුණ මොකක්ද? අන්න එතනින් වෙනස් වෙනවා. අන්‍ය භාවනා ක්‍රමවල අරමුණ මොකක්ද? බෞද්ධ භාවනාවේ අරමුණ මොකක්ද? මෙන්න මෙතනින් අ, වෙනස් වෙන එක තැනක්. ඒ කියන්නේ අනිකුත් භාවනාවල මොනවා තිබුණත් කොයි ලෝකෙ මොන ශිෂ්ටාචාරය හම්බුණත් ඒක යන්නෙම සමතේකට. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් නිදසුනකට කවුරු හරි නිකරගුවා කියන රටෙන් හම්බුණා. එහෙම නැත්නම් ආජන්ටිනාවෙන්, පේරු වලින්, චිලි වලින් හම්බුණයි කියලා භාවනා පොතක්. ඒ හම්බ වුණත් ඒ ශිෂ්ටාචාරයේ ගති ලක්ෂණ අනුව කියන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් සමතයක් කියලා. ඉතින් ඒ හැවුක් කියන්න පුළුවන් දිගයි ඒක උත්තරේ. එතකොට ඒ නිසා ලෝකේ හැමතැනකම හම්බ වෙන්නේ අන්නේ භාවනා ක්‍රම සමත භාවනාව යටතට. උදාහරණයකට දැන් තියෙන මියුසික් තෙරපි කියලා සවුන්ඩ් තෙරපි ඊට පස්සේ අපි ගත්තොත් ඔය දැන් සෙන් ගාඩන් වගේ හදලා කරන ඒවද මොන දේවල් කළත් ඒ ඔක්කොම සමතේට අයිති වෙන්නේ. එතකොට ඒකේ අරමුණ මොකක්ද අන්නේ භාවනා ක්‍රමවල ලෝකේ තියෙන සිත එකඟ කරලා එක අරමුණක තියාගෙන තමන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කරලා ලෞකික අරමුණු සාධනය කර ගැනීම. ලෝකෙට අයිති දේවල් දියුණු කිරීම, ගොඩනගා ගැනීම, පාලනය කිරීම, පරිපාලනය කිරීම, නඩත්තු කිරීම, යටත් කිරීම වගේ දේවල්. හැබැයි බෞද්ධ භාවනාව කියලා කියන්නේ විදර්ශනා භාවනාව. ඒක චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු කිරීම කියන එක විතරක් නෙවෙයි වෙන්නේ. ඉතින් එහාට ගිහිල්ලා ලෝකය අවබෝධ කිරීම, දැන ගැනීම, දැක ගැනීම ආදී කාරණා රාශියක් තියෙනවා අපි කතා කරන එක. මොකද්ද කියලා මේ මූල ධර්මානුකූලව තියරිටිකලි නැත්නම් න්‍යායාත්මකව අපි ඉස්සරහට කතා කරනවා මොකද්ද විදර්ශනාව කියන්නේ කියලා. ඒතර බුදුදහමේ තියෙන විදර්ශනාව ලෝකයේ අනිත් හැමතැනකම හම්බ වෙන සමතය. බුදුදහමේ විදර්ශනාව විතරක් නෙවෙයි තියෙන්නේ. බුදුදහමේ සමතයක් තියෙනවා, විදර්ශනාවක් තියෙනවා. සමතයයි විදර්ශනාවයි දෙකමක් තියෙනවා. විදර්ශනාවයි සමතයයි දෙකමක් තියෙනවා. ඒ එක එක විදිහට කිව්වොත් වෙනවා. එතකොට බෞද්ධ භාවනාව සරලව හඳුන්වනවා. භාවනා කියන්නේ මොකද්ද? භාවනා කියන්නේ සමත විදර්ශනා කියන භාවනා දෙකට. විපස්සනා කියලාත් කියනවා. විදර්ශනා කිව්වම බය වෙන්නත් විපස්සනා කිව්වම ඒක තමයි ඇත්ත එක කියන්නත් එහෙම තැති ගන්න ලොමු දැහැ ගන්න දෙයක් නැහැ. විදර්ශනා කියන්නේ මිශ්‍ර සිංහල වචනේ, විපස්සනා කියන්නේ පාලි වචනේ, විදසුන් කියන්නේ සුද්ධ සිංහල වචනේ. විදර්ශනා විපස්සනා විදසුන් කියන්නේ තුනක් නෙවෙයි එකක් ප්‍රැක්ටිස් කරද්දී වචන තුනක් භාෂාව අනුව. එච්චරයි වෙනස. ඒකට සමත කියන්නේ සමනය කරනවා, පාලනය කරනවා, කන්ට්‍රෝල් කරනවා, යටපත් කරනවා කියන එක. විදර්ශනා කියලා කියන්නේ අවබෝධ කරනවා, දකිනවා, විමසනවා, නුවණින් දකිනවා කියන අර්ථය. යන සරලව භාවනාවේ ප්‍රභේද දෙක. භාවනාව කියන එකත් කෙටියෙන් කියන්නම්. ඔකට කවියක් තියෙනවා. සිත කිලිටි කළනා, සිත කිලිටි කරනා මේ රයන්න මට ලයන්න වෙලා කියවෙනවා දැන් මේ ළඟදී ඉඳන්. සිත කිලිටි කරනා රාගාදි පව් මඩනා සිතුවිලි භාවනා දෙකකි විදසුන් සමත ලෙසිනා හෝ විසිනා. සිත කිලිටි කරනා රාගාදි පව් මඩනා සිතුවිලි භාවනා දෙකකි විදසුන් සමත ලෙසිනා. එතකොට සිත කිලිටි කරන රාගාදී පව් මර්ධනය කරන යටපත් කරන මඩින භාවනාවල් වර්ග දෙකයි සමත විදර්ශනා කියලා. එතකොට එහෙනම් මොකද්ද භාවනා කියන්නේ? යමක් වැඩි දියුණු කිරීම, පුහුණු කිරීම කියන අර්ථය පොදුවේ. බුදුදහමට අනුව. එතකොට සමත විදර්ශනා දෙකෙන් මේක කරනවා මට්ටම් දෙකකට අවබෝධතා මට්ටම් වෙනස්. ඒක අපි බලමු කතා කරලා. එතකොට සමත භාවනාව යටතේ කතා කරනකොට විසුද්ධි මාර්ගයට අනුව අපිට පේනවා සමත භාවනාවේ මෙතඩ්ස් නැත්නම් තියරි තියෙනවා 40ක් ක්‍රමවේද. කර්මස්ථාන කියන්නේ මෙතඩ් තියරි කියන එක. කෙටියෙන් කිව්වොත්. එතකොට සමත භාවනාවට තියෙනවා පුහුණු කරන්න ක්‍රම 40ක්. විපස්සනාව කියන එකේ ක්‍රම ඉතින් කමටහන් 1යි 2යි කියලා කියන්න බෑ. කොච්චරක්ද කියලා කියන්න බැරි තරම් ප්‍රමාණයක් විපස්සනාවට තියෙනවා. හැබැයි මේ මොන ක්‍රමෙන් වුණත් විදර්ශනාවෙන් කරන්නේ ලෝකය දිහා උපාදාන දිහා මොනවද? ඔය වචන මේවා ටෙක්නිකල් වර්ඩ් නේ.
ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ දිහා අනිත්‍ය, දුක්ඛ, අනාත්ත වශයෙන් විමසා බැලීම. අනුපස්සති කියන්නේ විමසා බැලීම. අනිත්‍යතෝ අනුපස්සති, දුක්ඛතෝ අනුපස්සති, අනාත්තතෝ අනුපස්සති. අනිත්‍යතෝ අනුපස්සති කියන්නේ අනිත්‍ය වශයෙන් බලනවා, විමසා බලනවා. දුක්ඛතෝ අනුපස්සති, දුක් වශයෙන් විමසා බලනවා. අනාත්තතෝ අනුපස්සති, අනාත්ත වශයෙන් විමසා බලනවා. අනාත්ත වශයෙන් විමසා බලනවායි කියන්නේ අනිත්‍ය දුක්ඛ වන ලෝකය නিত্য සැප වශයෙන් ගන්න බැරි බැවින් තමාට අයිති පාලනය කළ හැකි දෙයක් නොවන බව දැකි. ටිකක් දිගයි. අනාත්ත කියන එක වෙන කියන්න ක්‍රමයකුත් නැහැ. නැත්තම් අනාත්ම කියලා ගත්තාම ඒක මැටීරියලිසම් කියන අර භෞතික උච්ඡේදවාදයට කියලා දාලා ගන්න කට්ටිය. ඒ නිසාම එහෙම කිව්වේ. මොකද්ද අනාත්ත කියන්නේ? නিত্য වශයෙන් සැප වශයෙන් ගන්නට ලෝකයේ කිසිවක් නැති නිසා මගේ වසඟයෙන් පාලනයෙන් තොර බව දැකීම තමයි අනාත්තද අනුපස්සති කියන්නේ. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන එකේ අනාත්ත කියන්නේත් ඕකම බව තේරුම් ගන්න. එතකොට එහෙනම් ඔන්න හැඳින්නුවා මේක රෙකෝඩින් එකෙන් ආය අහන්න ලියා ගන්න. නෝට් අවශ්‍ය වෙන්නේ නැහැ එතකොට. ඔන්න දැන් තේ එකක් හදන් එන්න නැත්තම් බොන්න නැත්තම් වතුර එකක් අරන් එන්න නැකිටලා වාඩි වෙන්න. දැන් තියෙන්නේ සංකීර්ණ හැඳින්වීම. ඔය සරල හැඳින්වීම කරේ. භාවනාති මොකක් හරි ඇහුවද කවුරු හරි? දැන් අහනවා කියමු. නෑනේ. හරි. හොඳයි අපි ස්ක්‍රීන් ෂෙයා කරනවා. හරි. ඔන්න භාවනාව සංකීර්ණ හැඳින්වීම. දැන් මොකද්ද සංකීර්ණ කියන්නේ? සංකීර්ණ කියන්නේ මේකේ බෙදීම් වැඩි අරකට වඩා. බෙදෙන පැති වැඩි. ගේට්ස් ගාන වැඩි. ඒක පැතිවලට විසිරෙනව වැඩි. හිතන්න තියෙන පරාසය ලොකුයි. අර කලින් කිව්ව එකට වඩා මේකේ. ඔක්කොම තියෙන්නේ pāli භාෂාවෙන්. එහෙම කරේ දේශනේ අහන්න නැති කට්ටියට තේරුම් ගන්න බැරි වෙන්න. නැත්තම් මේක බලලා ඉවරලා තේරුම් ගන්න ඕනේ. සමහරව එහෙමත් කරන එහෙම නෙමෙයි. මේක මට මේ කියන්න ලේසි වෙන්නේ දැන් මේ නැත්තම් මේක හෑන්ඩ් අවුට් එක දිග වෙන හින්දා. භාවනාති යතස්සෝ භාවනා. භාවනා කිව්වොත් නම් ක්‍රම හතරයි තියෙන්නේ. මම සරල සිංහලෙන් කියන්නේ මේ පාළි. තත්ත. ඒ කියන්නේ මේ භාවනාවේදී ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨේන භාවන. ඒ කියන්නේ හිතේ ඇතිවෙච්ච කුසල ධර්මයක් ඉක්මවන්න, ඒ කියන්නේ ඉක්මෙන්න දෙන්නේ නැතුව හිතේ ඇතිවෙන කුසල ධර්මයක් මගහැරෙන්න දෙන්නේ නැතුව මම ආයෙ කියන්න හිතේ ඇතිවෙන ඒ කියන්නේ තත්ත කියන්නේ මේ භාවනාවේදී හිතේ ඇතිවෙන කුසල ධර්මයක් මගහැරෙන්නට නොදී තබා ගැනීම භාවනා කියලා කියනවා. කුසල ධර්මයක් මගහැරෙන්නට නොදී තබා ගැනීම හිතේ තබා ගැනීම භාවනා කියලා කියනවා. ඒ කුසල දහම් ගැන කියන්නේ එතකොට. ඉන්ද්‍රියාණං ඒක රසට්ඨේන භාවන. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රිය තියෙනුනේ. අපි කියමුකෝ ඇස කන නාසය දිව ශරීරය මනස කියලා. අන්න ඒව එක තැනකට එක අරමුණකට අරගෙන ඒම භාවනාව. දෙක. තුන. තදුපග විරිය වාහනට්ඨේන භාවන. ඒ කියන්නේ යමකට යොදවන ලද වීරය එක දිගට පවත්වාගෙන යෑම භාවනාව. ඊළඟට හතරවෙනි එක ආසේවනට්ඨේන භාවන. ඒ කියන්නේ යමක මුලපටන් දිගින් දිගට හිත පවත්වාගෙන යෑම භාවන. ආසේවන කියන එකට ඉස්සරහ නිර්වචනයක් තියෙනවා. ආදිතෝපට්ඨාය මෙතන තියෙනවා මේ මතක නැහැ ඒක පල්ලෙහා ඇති. ආදිතෝපට්ඨාය සේවතිති ආසේවනා කියලා. එතකොට අරමුණක් මුල සිට දිගටම කියන්නේ පටන් ගන්න තැන ඉඳන් එක දිගට පවත්වාගෙන යෑම භාවනා කියලා කියනවා. මේ කොහෙද තියෙන්නේ පටිසම්භිදා මග්ගේ සතිපට්ඨාන කතාවේ. තව ආයෙට ගිහිල්ලා මේක කියවලා මේක වටේ තියෙන ඒවත් බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇකඩමික් වල අපි කරන වැරදි දෙයක් තමයි විශ්වවිද්‍යාලවල දැන් හෑන්ඩ් අවුට් එක මෙහෙම එකක් දුන්නාම ඔන්න මේක ගන්නවා. මෙහෙම. එහෙම ගන්නවා. අරන් මේක ඊට පස්සේ ෆුට් නෝට් වලටත් දානවා, ලිපි වලටත් දානවා, දේශන වලටත් කියනවා, බණටත් කියනවා. මේ නිකන් කතා කර කර ඉන්නකොටත් කියනවා, "ඉඹ දන්නවද වැඩ? භාවනා වර්ග 4යි." කියලා මේ හතරක් කියනවා ඒ අස්සට. එහෙම කියනවා. හැබැයි මේක තියෙන්නේ කොහෙද? මේකට කලින් තියෙන්නේ මොකද්ද? මේකට පස්සේ තියෙන්නේ මොකද්ද? මේක ඇයි කිව්වේ? මුකුත් හොයන්න යන්නේ නැහැ.
ඊට පස්සේ එයාගෙන් පස්සේ හතරවෙනි પરම්පරාවත් විශ්වවිද්‍යාලවලයි අර මේ හැමතැනකම මේ කෑලි ටිකම කියනවා. ඊට පස්සේ මේක වැරදිලා තිබ්බොත් එහෙම මං කියනකොට අර හතරවෙනි પરම්පරාව හදන්නෙත් නෑ ඒක. වැරදි. ඒ නිසා මම මේක දාලා තියෙන්නේ මේක මෙතෙන්ට ගිහිල්ලා බලන්න මේකේ සිංහල අර්ථත් හොයාගන්න පුළුවන් නම් හොඳයි. ඒ අයට හොඳයි මට නෙවෙයි. ඊට පස්සේ තව විදිහකින් කියනවා භාවනා තියෙනවලු කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියලා. මේ සමහර ඒවා අහලවත් නැති වෙයි කවදාවත්. මෙහෙම භාවනා තියෙනවද කියලා. මේවා තියෙනවා. ඔය 아무තු දෙයක් නෙවෙයි අපි කියන ඒවම තමයි ඔය මේ වෙනස් විදිහට බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක භාවනා කරනකොට තියෙන තත්ත්වානුව භාවනා කරනකොට අපි කරන පිළිවෙල අනුව පියවර අනුව ඒවා බෙදනවා කී කොටස් වලට. මෙතන මේක මම මේ දාන්නේ මේ භාවනාව කියන්නේ මොකක්ද කියන එක සංයුතිය ආශ්‍රයෙන් තේරුම් ගන්න. ඒක භාවනා තියනවලු කාය භාවනා ඇඟෙන් කරන ඒවා තියනවලු. සීල භාවනා සීලෙන් කරන ඒවා තියනවලු. චිත්ත භාවනා හිතෙන් කරන ඒවා තියනවලු. පඤ්ඤා භාවනා ප්‍රඥාවෙන් කරන ඒවාත් තියනවා. භාවනා. එතනත් හතරක් තියෙනවා. ඊළඟට යාහි කාචි පුඤ්ඤ කිරියා කුසල කිරියා සබ්බාසා අප්පමාද භාවනා ත්වේව වේදිතබ්බා. තව තියෙනවලු අප්පමාද භාවනා කියලා එක. ඒ කියන්නේ යම්කිසි මිනිස්සෙක් පින් කරනවා නම් කුසල් කරනවා නම් දස කුසල් තියෙන. ඒ කරනකොට ඒව අප්‍රමාදී බව තුල හිත ඒකාග්‍ර වෙනවා නිසා අප්‍රමාද භාවනා කියලා කියනවා. එහෙම එක හිතලා නැහැ මේ පින් කරන එක භාවනාවක් කියලා. කවදාවත්. හිතෙන්නේ නැහැ නේ අපිට එහෙම. නමුත් ඒක භාවනාව. ඊළඟට විශේෂතෝපන විවට්ට උපනිස්සයන් මම මේ විසන්දි කළා විවට්ට උපනිස්සයන් සරණ ගමනං කායික වාචසික සංවරංච උපාදාය සබ්බා සීල භාවනා. ඔන්න සීල භාවනාව කියන්නේ මොකක්ද? විවට්ට උපනිස්සයන් සරණ ගමනං කායික වාචසික සංවරංච උපාදාය සබ්බා සීල භාවනා. එතකොට සංසාරයේහි යහපතට හේතු වෙන නිසා කය වචනය දෙකේ සංවරකම ඇති කරන නිසා ඒ සීලයෙන් ඒකට කියන සීල භාවනාව කියලා. එතකොට මෙතන මේ කාය භාවනා කියලා කියන්නේ කය ආශ්‍රයෙන් කරන භාවනාව. ඊළඟට සීල භාවනා කියන එක මෙතන කිව්වනේ. චිත්ත භාවනා කියලා කියන්නේ සමතය. ඊළඟට පඤ්ඤා භාවනා කියන්නේ විදර්ශනා. ඒ විදිහට බෙදන්න පුළුවන්. ඊළඟට කුසලානං ධම්මානಂತಿ දැන් ඔන්න මෙතන කියනෝනේ දැන් මේ කුසල දහම් තුල මෙන්න මේ ක්‍රම හතරෙන් සිත වැඩි දියුණු කිරීම වැඩිම තමයි භාවනාව කියන්නේ කියලා. ඊට පස්සේදී මෙතන හඳුන්වනවා කුසලානං ධම්මානං කියන්නේ මොකක්දයි කියලා. කුසල දහම් කියලා කිව්වේ දැන් කුසල් කිව්වම අපිට හිතෙන ඒවා කුසල් කියන්නේ ඉතින් ඔය මෙහෙමනේ දැන් කුසල් කියන්නේ අපි දැන් මිනිහෙකුට සලකනවා නම් හොඳට අන්න කුසලයක් නේ ඒක. එහෙම අපිට හිතිච්ච ඒවා කියන්න බෑ. කුසලානං ධම්මානන්ති කියන්නේ බෝධිපක්ඛිය ධම්මානම් බෝධිපාක්ෂිය ධර්ම වලට තමයි කුසල් කියන්නේ. සත්‍විස් බෝධිපාක්ෂිය ධර්ම තියෙනවනේ. අන්න ඒවා වර්ධනය වෙන විදියට යම් තැනක කියන්නේ සති ඒ වගේ ඒවා තියෙනවනේ. එතකොට අන්න ඒවා ඉන්න ඕන, කවර් වෙන්න ඕන. එතකොට ඒක තමයි භාවනා කියන්නේ. නැත්තම් ඒකාග්‍රව වැඩක් කරනවා කියුවාම සමහර කට්ටිය ඉන්නෝ මේ දැන් ඔය හොරකම් කරන්න එහෙම සෑහෙන්න ඒකාග්‍රව වැඩ කරනවා මේක මහන්සි වෙලා කැප වෙලා පැලසුම් හදලා එහෙම කරනෝනේ. ඒ දේවල් වලට. ඒක භාවනාවක් නෙවෙයි. කුසල් අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අහු වෙලා තියෙන්නේ ඒකට. එතකොට ඔන්න කුසලානං ධම්මානං කියලා කිව්වේ බෝධිපාක්ෂික ධර්ම වලට. එතකොට අන්න අතන අර කිව්ව මේ ආසේවන කියන එක මෙතන හඳුන්වනවා ආසේවන යනු ආදි සේවන මුලපටන් සේවනය කිරීමයි. භාවනාති වඩ්ඩනා භාවනා කියන්නේ වර්ධනය කිරීම. බහුලී කම්මන්ති පුනප්පුන කරන. බහුලීකරණය කරනවා කියන්නේ නැවත නැවත. දැන් මේ මොකද කියන්නේ? අපි භාවනාවක් කරනකොට ආසේවිතා, භාවිතා, බහුලීකතා, යානිකතා, වත්තුකතා, අනුට්ඨිතා, පරිචිතා, සුසමාරද්දා කියලා තියෙනුනේ ක්‍රම. අන්න ඒක ගැන කියන වචන ටික මම දැම්මේ. එතකොට අපි තුනක් විතර දැම්මේ. ආසේවනා කියන්නේ මුලින්දම්ම සේවනය කරනවා. භාවනාදි කියන්නේ වර්ධනය කරනවා. භාවනා කියන්නේ වර්ධනය කරනවා. බහුලීකම්ම කියන්නේ පුනක් නැවත නැවත කරනවා. ඒතර මේ භාවනාවෙම තියෙනවා අර විදිහට පියවර 8ක් එතකොට.
වර්ධනය කරනවා කියන්නේ එකක් ඒක. එතකොට ආසේවනා කියන්නේත් භාවනා. භාවිතා කියන්නේත් භාවනා. බහුලීකතා කියන්නේත් භාවනා. යානිකතා, වත්තුකතා, අනුට්ඨිතා, පරිචිතා, සුසමාරද්දා කියන්නේත් භාවනා තමයි. ඒක තේරුම් ගන්න විවිධ වචන මේ. ඒ වගේම ඒ වගේ ස්වභාවත් වෙනස් එකට එකක්. හැබැයි ඒ හැම එකක්ම භාවනා. ඊළඟට දැන් මේක සංකීර්ණයි කිව්වේ ඒකයි මේක. මේ මේ හැම දෙයකින්ම වෙන්නේ භාවනා කියන එක තමයි. ඊළඟට තත්ත කතමෝ දැන් ඔන්න දැන් අපි කිව්වනේ භාවනා වර්ග දෙකයි සමත විදර්ශනා කියලා. දැන් මම හදන්නේ මේ ඒ කියන සමත විදර්ශනා දෙක කොහොමද අපේ පෙළ දහම තුල අට කතා තුල තියෙන්නේ කියලා පෙන්වන්න. ඇත්තටම මෙතන ගොඩක්ම තියෙන්නේ අට කතා වලටත් වඩා මේ අ, ත්‍රිපිටකයේ මේවා මේ පටිසම්භිදා මග්ගේ මේ ආනාපාන සති කතාවේ තියෙන එකක් මේ දාලා තියෙන්නේ. පටිසම්භිදා මග්ගේ කුද්දක නිකායේ. එතකොට තත්ත කතමෝ සමතෝ. එහි සමතය යනු කුමක්ද? එතකොට සමතය කියන්නේ යම් කිසි අර කියන විදිහේ අර සප්තිස් බෝධිපාක්ෂික ධර්මික අරමුණක තිති පැවැත්ම ඒ කියන්නේ ස්ත්‍යා ගැනීම ඒකග්ගත ඒකාග්‍ර කිරීම අවික්කේපෝ විසිරෙන නොදී තියා ගැනීම සමාධි ඒ කෙරෙහි ඒකාග්‍ර කිරීම සම්ටිති මනවින් පැවැත්ම අවට්ටිති බැසගෙන තියා ගන්නවා අවිසාහාරෝ ඒ කියන්නේ වෙනත් අරමුණු වලට යන්න නොදී තියාගන්න. අවික්කේපෝ විසිරෙන්න නොදී තියාගන්න. ඊළඟට අවිසාහට මානසතා. ඒකත් අර අර්ථෙම තමයි. න වි සහට මානසතා කියන එක. ඒකට අවිසාහට මානසතා. මේ අත නොයා තියාගන්න. සමතෝ සමනය කරනු සමාධි ඉන්ද්‍රියං සමාධි ඉන්ද්‍රිය සමාධි බලං සමාධි බලය සම්මා සමාධි ආරියෂ්ඨාංග මාර්ගයේ තියෙන එක සම්මා සමාධිය අයං උච්චති සමතෝ මෙන්න මේකයි සමතේ කියන්නේ පටිසම්භිදා මග්ගේ ආනාපාන සති කතාවේ තියෙන්නේ මේක තත්ත කතමෝ සමතෝ කියලා මේ ටික තියෙනවා තව නිර්වචන තියෙනවා ඔන්න ඊට පස්සේ ඔන්න විදර්ශනා කියන එක හඳුන්වනවා දැන් සාමාන්‍යයෙන් අපි මේ විදර්ශනා කිව්වහම මොකද්ද විදර්ශනාව කියන්නේ මේවා විදර්ශනා කියන්නේ ඉතින් මෙහෙමනේ දැන් ඔය දැන් විදර්ශනා කියන්නේ විශේෂ වශයෙන් බලන එකනේ කියලා කියනවා. විනිවිද දැකීමනේ කියලා සමහරු කියනවා. නමුත් මෙන්න මේ වගේ වචන ගානක් තියෙනවා ඒකට. අපි අර දන්න එක ඉතින් කියනවා. අනිත් එක හොයන්නේ නැහැ මොකද්ද කියලා. තත්ත කතමා විපස්සනා. මේ කියන්නේ මොකද්ද? මහා නිද්දේශ පාළියේ ගුහට්ටක සුත්ත නිද්දේශ. මේ නිද්දේශ පාළියේ කුද්දක නිකායේ ත්‍රිපිටකයේ පොතක්. එතකොට මේ නිද්දේශ පාළියේ ගුහට්ටක සුත්ත නිද්දේශ කියන්නේ සුත්ත නිපාතේ තියෙන ගුහට්ටක සූත්‍රය විස්තර කරලා තියෙන පොත මහා නිද්දේශ පාළිය. එතකොට මේ ඒ අතින් ගත්තාම ආකාර දෙකකින්ම වැදගත් එකක් සුත්ත නිපාතේ විග්‍රහ කරන එක අනිත් එක මහා නිද්දේශ පාළියේ කුද්දක නිකායේ තියෙන පොතක් ත්‍රිපිටකයටයි තියෙන්නේ. සූත්‍ර පිටකේ. එතකොට විපස්සනා යන කුමක්ද? මේක නම් ටිකක් බර වචන ටිකක් තියෙනවා පාළි. හොඳ වචන ටිකක් තියෙනවා මේකේ. මේ විපස්සනා යන කුමක්ද? යා පඤ්ඤා. ඒතර මේ යා කියන එකට විශාල අර්ථයක් ගන්න පුළුවන් අපිට. යා කියන්නේ නාම රූප ලෝකය චිත්තචෛසික රූප රූප වේදනා සංඥා සංකාර විඥාන ලෝකය සත්වයා විශ්වය ඕනම එකක්. නැත්නම් සංකාර කියන්න පුළුවන් සංකත කියන්න පුළුවන් ඕනම දෙයක්. ඒවා පිළිබඳ ප්‍රඥාව පජානන ප්‍රජානනය කිරීම මෙන්න මේ වචනේ බලන්න විචයෝ කියන එක මෙන්න මේ වචනේ විචයෝ කියන්නේ පරීක්ෂණය කිරීම විචයෝ පරීක්ෂණය පවිචයෝ මනාව පරීක්ෂා කිරීම ධම්ම විචයෝ ධර්මයන් පරීක්ෂා කිරීම දැන් අපි ධම්ම විචය සම්පොච්චංග කිව්වට විචය කියන්නේ මොකක්ද දන්නේ විචය කියන්නේ පරීක්ෂා කරනවා කියන එක. ඒකට ධම්ම විචයෝ ධර්මයන් පරීක්ෂා කිරීම සල්ලක්කනා සැලකීම උපලක්කනා උඩා ලක්ෂණ පව බැලීම පච්චුපලක්කනා ප්‍රත්‍යයන්ගේ ලක්ෂණයන් බැලීම පණ්ඩිච්චං පාණ්ඩිත්‍ය බව කෝසල්ලං කුසලතාවේ නේපුඤ්ඤං නිපුණකම නේපුඤ්ඤං නිපුණකම වේභබ්භ්‍යා කියන්නේ බෙදීම කියන අර්ථය බෙදා බැලීම චින්තා සිතීම මොකක් ගැන හිතනවා එකද මේ අර ඉස්සෙල්ලා යා කියන එකෙන් මම කිව්ව කොටස ටික අන්නේ ටික ගැන චින්තා සිතීම වෙනේව හිතීම නෙමෙයි උපපරික්කා උපපරීක්ෂණය කියන්නේ දින් මේ අණුවටම විමසීම බුහුරි නුවණැතිකම මේධා ඒත් නුවණැතිකම
පරිනායිකා පරිනායිකා කියන්නේ මඟ පෙන්වන්නාට. එතකොට අර කියන විදියට ලෝකේ හටගත් සියල්ල පිළිබඳව දැක්මට මඟ පෙන්වීම විදර්ශනා කියනවා. විපස්සනා ඔන්න විපස්සනා කියන වචනේ දැන් එන්නේ. අපි මේක විතරයි පාවිච්චි කරන්නේ අද. විපස්සනා. ඒ කියන්නේ වී යන්නත් එක්ක වෙනම මේක තියෙනවා විශේෂ වශයෙන් සුවිශේෂ වශයෙන් දෙයක් දිහා බැලීම කියන අර්ථය එතන තියෙනවා. හරි. සම්පජඤ්ඤං වැටහෙන නුවණ. මේ සම්පජඤ්ඤ කොටස් හතරකට බෙදෙනවා ඊට පස්සේ. සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ කියලා අපි ඉස්සරහට කතා කරනවා නේද? එහෙනම් දැන් ඔයවා කියන්න ඕන නැහැ. සම්පජඤ්ඤ කියන්නේ කෙටියෙන් වැටහෙන නුවණ. දෙයක් දිහා අපි මේ සාමාන්‍යයෙන් පිටින් බලනවට වඩා එහි අභ්‍යන්තරය, එහි යථාර්ථය, රියැලිටි එක, නියම ස්වરૂපය බැලීම. දැන් මේක හරි ලස්සන වචනයක්. පතෝදෝ කියන එක. විපස්සනාවට කියන තව වචනයක් පතෝදෝ කියව නෑ මම පතෝදෝ වඩනවා කිව්වොත් එහෙම කවුරුවත් පිළිගන්නේ නැහැ මොකද්ද බොල ඒක කියලා බලන්න. විපස්සනා කියන පතෝදෝ කියන්නේ කෙවිතට. කෙවිතෙන් කරන්නේ ගවයා මෙහෙවන එකනේ. ඒ නිසා පතෝදෝ කිව්ව විපස්සනාවට පුද්ගලයාගේ සිත මෙහෙවනවා. අකුසලයෙන් මුදවල කුසලයේ තුල මෙහෙවනවා. කුසලයේ තුල කියන්නේ අර සංගතය පිළිබඳව නැත්තම් සීල සංස්කාරයන් පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීමට මෙහෙයවනවා පුළුවන් විදියට. පඤ්ඤා ප්‍රඥාව පඤ්ඤ ඉන්ද්‍රියං ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය ප්‍රඥාව නැමැති ආයුධය පඤ්ඤා ප්‍රසාදය ප්‍රඥාව නැමැති මාලිගය කියලා කියනවා. ඒ කියන්නේ ඒක අර දර්ශනීයයි කියන අර්ථ නෙමෙයි. ඒක අලංකාරමයි. පඤ්ඤා ආලෝකෝ ප්‍රඥාව නැමැති ආලෝකයට කියන විදර්ශනාව කියලා. පඤ්ඤා ඕභාසෝ ප්‍රඥාව නැමැති එළියට කියනවා විදර්ශනාව කියලා. පඤ්ඤා පජ්ජෝතෝ ප්‍රඥාව නැමැති පහනට කියනවා විදර්ශනාව කියලා. පඤ්ඤා රතනං ප්‍රඥාව නැමැති මණිකට කියනවා විදර්ශනාව කියලා. අමෝහෝ කියනවා රැවටෙන්නේ නැති කමට. සම්මාදිට්ඨිය කියලා කියනවා විදර්ශනාවට. නිවැරදි දැක්මට මහා නිදේශපාලි විදර්ශනාව හඳුන්වන්නේ. ඉතින් මේ වචන ටික ඔයවක්වත් වෙන ලේසි නෑ හොයාගන්න තැන් තියෙනවා. මම කියන්නේ මේ සාමාන්‍යයෙන් පොතපතක සුලභ නෑ විදර්ශනාවට මේ වචන ටික. මේ එකකින් හරි තේරෙයි විදර්ශනාව කියන්නේ මොකක්ද කියලා. ඒකයි මම ඔක්කොම දෙන්නේ. ඊට තත්තකතම විපස්සනා කියලා පේටකෝපදේශ කියන පිටිපිට කුද්දක නිකාය පොතේ මෙහෙම කියනවා. දැන් 11යි 6යි. 11යි නෙමෙයි කොහෙද මේ 8යි 9යි 9යි 36යි නේ. 9යි 36යි. ඔව්. අන්දේසුවා ධාතුසුවා ආයතනේසුවා නාම රූපේසුවා මෙන්න බලන්න දැන් අතන මේ යා කියලා එකක් කිව්වනේ මේ යා කියලා ඒ යමක් පිළිබඳවනේ නැත්නම් යම් බඳු එහෙම නැත්නම් යා කියන්නේ යමක් පිළිබඳව මේ දෙකම ගන්න පුළුවන් ඒකට අන්නේ අපි මේ ප්‍රඥාව පහල කරගන්නේ මේව ඇති කරගන්නේ මොකක් ගැනද කියන එකට උත්තරේ මේකේ තියෙනවා මොකක් ගැනද කියලා මොනවද කන්දේසුවා මේ ඔක්කොම ටෙක්නිකල් වර්ඩ්ස් මේ පාරිභාෂික වචන. ස්කන්ධ ගැන. මොකද ස්කන්ධ කියන්නේ කොහොම? රූප වේදනා සංඥා සංකාර විඥාන. ස්කන්ධ ගැන. ධාතු 18ක් තියෙනවා. ගණන් වැඩක් නැහැ නිකන් අපි කියමු ඇස කන දිව නාසය ශරීරය මනස විඥානය ඒ රූප ඒවට මේ ඇස ඔව කියු ඉන්ද්‍රිය වලට අහු වෙන જાති අන්න ඒව සම්බන්ධව. එතකොට ආයතන ඇස කන ආදී ආයතන නාම රූප රූප වේදනා සංඥා සංකාර විඥාන පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න මොකක්ද මේ දෙක? පටිච්ච සමුප්පාද කියන්නේ හේතුව පටිච්ච සමුප්පන්න කියන්නේ ඵලය. හේතුඵල ගැන. පටිච්ච සමුප්පාද හේතු පටිච්ච සමුප්පන්න ඵල. හේතුඵල ගැන. වා කියන්නේ හෝ කියන එක. ඒව ගැන හෝ. එමේ හැම එකම වා යන්න තියෙනවා. ඒ කියන්නේ මේක ගැන හෝ මේක ගැන හෝ මේක ගැන හෝ මේක ගැන හෝ මොකක් බැලුවත් එක තමයි මේ. එක එක වචන වලින් තියෙන්නේ. ඒ කියන්නේ මේ අපි කොහොම කිව්වොත් අපි හාල් ගැන කියනවා සියපත් ඇල් හෝ පච්ච පෙරුමාල් හෝ මඩ තවාලු හෝ පළු හීනටි හෝ ගෝන බරු හෝ කොළයල් හෝ ඔය විදිහට 2000ක් විතර තියෙනවනේ. දැන් මේ මොකක් කිව්වත් හාල් ගැනනේ කියලා තියෙන්නේ. මේ හාල් වර්ග. එතකොට ඒ වගේ හැඩ විතරයි වෙනස්. රස යන්නේ වෙනස් තියෙනවා. ඉතින් එන්නේ එහෙම. ඒ වගේ මේ මොකක් හෝ ධම්මේසු වා ධම්මේසු පච්චුප්පන්නේසු වා ධම්මේසු පටිච්චසමුප්පාදේ කියන්නේ හේතු ධර්ම ගැන හෝ ඵල ධර්ම ගැන හෝ
දුක්ඛේසු දුක ගැන හෝ දුක්ඛ සමුදයසුවා දුකේ හට ගැනීම ගැන හෝ නිරෝධ මාර්ග ගැන හෝ කුසල ගැන හෝ මම සිංහලෙන් කියන්න ධර්මේසුවා ධර්මයන් ගැන හෝ සාවජ්‍ය අනවජ්‍යේසු සාවජ්‍ය අනවජ්‍ය කියන්නේ හරි වැරදි ධර්මයන් ගැන හෝ පින්පව් කියලා කියන්න පුළුවන් කන්න දුක්ඛේසුවා කලසුදු දේවල් ගැන හෝ ඒ කියන්නේ හොඳ නරක ගැන සේවිතබ්බ අසේවිතබ්බේසුවා සේවනයේ කල යුත්ත නොකල යුත්ත ගැන හෝ යථා භූතං විචයෝ අන්න ඇති පරිදි අන්න ඇති පරිදි යෝනිසෝ මනසිකාරය ඇති පරිදි විචයෝ පවිචයෝ අර පරීක්ෂා කිරීම හදාත අපි කිව්වේ විචයෝ කියලා මේ මෙතන තියෙන්නේ මේ පරීක්ෂණ කිරීම අන්න විචයෝ පරීක්ෂා කිරීම මනවින් පරීක්ෂා කිරීම විමසීම මනවින් විමසීම ග්‍රහණය කිරීම දැඩිව ග්‍රහණය කිරීම හාත්පස ග්‍රහණය කිරීම චිත්තේන ಪರಿචිත තුලනා චිතින් ಪರಿචිතනා තුලනා සිතින් පිරිසිදු දැනීම තුලනය කිරීම කියන්නේ කලපල බැලීම මනවින් පරීක්ෂා කුඩා වශයෙන් හෝ පරීක්ෂා කිරීම අනු කුඩා වශයෙන් ඊළඟට ඥානය විද්‍යාව ඇස බුද්ධිය නුවණ ප්‍රඥාව එළිය ආලෝකය ආභා කියන්නේ ආලෝකය ඊළඟට පභා භග්ගෝ නරාචෝ ධම්මවිචේ සම්බොජ්ජංගෝ සම්මාදිට්ඨි මග්ගංගං අයන විපස්සන. ඔන්න ඔය විදිහට විශාල ප්‍රමාණයක් මෙන්න මේ කියන ಜಾති ගැන මෙන්න මේ කියන ಜಾති ගැන මෙන්න මේ විදියට කියන්නේ යථා භූත ඇත්ත ඇති සැටියෙන් මෙන්න මෙහෙම කිරීම. මෙන්න මේ කියන ಜಾති ගැන මෙන්න මේ විදියට මෙන්න මෙහෙම කිරීම. එහෙම තමයි කියන්නේ. තුනකට බෙදෙන. ඔන්න ඕක තමයි විපස්සනාව කියන්නේ. එතකොට හරි මෙන්න මෙතන ඉවරයි. තේනසා විපස්සනා इति උච්චති විවිධාවා ඒසා විපස්සනායි තස්මා ඒසා විපස්සනාති උච්චති. තේනසා විපස්සනා इति උච්චති විවිධාවා ඒසා විපස්සනායි තස්මා ඒසා විපස්සනාති උච්චති. එතකොට ඒ විපස්සනාවට මෙහෙම කියනවලු විවිධව හෝ මේ ධර්මයන් දිහා අර මේ කිව් જાති දිහා බලන නිසා විපස්සනා කියලා කියනවලු. එතකොට ඒ විපස්සනාව ද්විදා චේසා විපස්සනා මේ විපස්සනාවේ හැම නිතරම පැති දෙකක් තියෙනවා. මොනවද ඒ ද්විදා ඉමාය පස්සති මේකෙන් ආකාර දෙකකින් බලනවලු. මේකෙන් කියන්නේ මොකද විපස්සනාවෙන්. ආකාර දෙකකින් බලනවලු දේවල් දිහා. සුබංච අසුබංච සුබත් බලනවා සුබත් බලනවා. කන්නංච සුක්කංච හොඳන් නරකයි දෙකම බලනවා. සේවිතබ්බ අසේවිතබ්බ ඔය සේවනයේ කළ යුත්තේ නොකළ යුත්තේ දෙකම බලනවා. කම්මංච විපාකංච කර්මයක් බලනවා විපාකයක් බලනවා. ඊට පස්සේ කන්දංච විමුක්ඛංච ස්කන්ධත් බලනවා විමුක්ෂයත් බලනවා. ඊළඟට ආයංච කියන්නේ එකතු කිරීම. අපචය කියන්නේ වැය කිරීම. එකතු කිරීමත් බලනවා අඩු කිරීමත් බලනවා. එකතු කිරීම මෙතන අඩු කිරීම කියන්නේ ගණන් වල තියෙන එක නෙමෙයි. යමක් රැස් කිරීම අතහැරීම කියන එක. පවත්තිංච නිවත්තිංච පැවැත්මත් බලනවා නැවැත්මත් බලනවා. සංකිලේසංච වෝදානංච කෙලසීමත් බලනවා පිරිසිදු කිරීමත් බලනවා. ඒවං විපස්සනාති උච්චති. ඒක අන්න ওই විදිහට තමයි විපස්සනායි කියන්නේ. අතවා වීති උපසග්ගෝ. එහෙම නැත්තම් තවත් විදිහකින් කියනවනම් තව පැත්තකින් කිව්වොත් නැත්නම් තව විදිහකින් කිව්වොත් එහෙම. වෙනත් විදිහකින් කිව්වොත් එහෙම. වී කියන්නේ උපසර්ගයක්. වී කියන්නේ උපසර්ගයක්. පස්සනාති අත්තෝ. බැලීම කියන එක අර්ථය. තස්මා විපස්සනාති උච්චති. එතකොට වී කියන්නේ විශේෂයෙන් යමක් දිහා බැලීම විපස්සනා කියලා කියනවා. අයං විපස්සනා. ඔන්න ඔය විදිහට කියනවා. මෙන්න මේක තමයි දැනට බොහෝ වෙලාවට අපි කියන්නේ මේ වී කියන උපසර්ගෙත් එක්ක ගන්න ඔන්න ඔය කැලල තමයි කියන්නේ. ඒකට මේව ටික මේව ඔක්කොම අමතක වෙනවා අපිට. ඒක සමාජගත වීමත් එක්ක. එතකොට තව අතිරේක පැහැදිලි කිරීමක් කරන්නම් මේ විපස්සනාවේ සමතේ තියෙන උපයෝගීතාවය ඵලදායීතාවය මොකක්ද කියලා තේරුම් ගන්න. නැත්නම් සමත විපස්සනා දෙකෙන් මොකක්ද කරෙන්නේ? මොකක්ද ඒ වගේ වෙන වෙන වශයෙන් වෙන්නේ කියලා තේරුම් අරන් ওই දෙක තේරුම් ගන්නත් පුළුවන් මේකෙන් ඵලදායීතාවය දිහා බැලුවම. තත්ත දේ රෝගා සත්තාන සත්තුන් මේ කියන්නේ මේ සත්තුන්ට කියන්නේ මේ පොදුවේ සත්වයාට මිනිසයාට මේ විතරක් නෙවෙයි සත්වයාට සියලු සත්වයාට රෝග දෙකයිලු. මොනවද රෝග දෙක? අවිජ්ජාච භවතණ්හායි. අවිද්‍යාවයි භවතණ්හාවයි. අවින කියන්නේ නොදන්නකමයි භවයට තියෙන ඇලුමයි. ඇලීමයි. ඒතේසන් දින්නන් රෝගා නම් මේ රෝග දෙකට නිඝාතාය භගවතා
ඒ තේසන් දින්නන් රෝගහනන් නිගහතහාය මෙතන මේ ස්පේස් එකක් ඇවිල්ලා නැහැ. මේ වෙන වචනයක් කියනු නැත්තම්. ඒ තේසන් දින්නන් රෝගානන් නිගහතාය භගවතා. මේ කියන්නා වූ රෝග දෙක නැති කිරීම නිරුද්ධ කිරීමට බුදුරජාණන් වහන්සේ විසින් ද්වේ බේසජ්ජානි වුත්තානි බෙහෙත් දෙකක් කියලා තිනවලු. අර ලෙඩ දෙකට බෙහෙත් දෙකක් කියලා තිනවලු. මොකද්ද? සම්මතෝච විපස්සනායි. සමතයයි විදර්ශනාවයි. බලන්න හරි පැහැදිලි මෙතන මේක. ඉමානි ද්වේ බේසජ්ජානි පටිසේවන්තෝ මේ බෙහෙත් දෙක පාවිච්චි කරනකොට ද්වේ අරෝගේ සච්චි කරෝති රෝග මේ නිරෝගීකම් දෙකක් සාධනය වෙනවලු ලැබෙනවලු. මොකද්ද මේ නිරෝගීකම් දෙක? රාග විරාගං චේතෝ විමුක්තිං අවිජ්ජා විරාගං ච පඤ්ඤා විමුක්තිං. ඒ මොකක්ද? අර රාගය කියන රෝගය නැති කරලා චේතෝ විමුක්තියට එනවලු. අවිද්‍යාව කියන රෝගය නැති කරලා ප්‍රඥා විමුක්තියට එනවලු. ඒතර පඤ්ඤා විමුක්ති කියන්නේ නිරෝගීකම එක ප්‍රභේදයක්. චේතෝ විමුක්ති කියන්නේ එක ප්‍රභේදයක්. රාගය නැති කරලා චේතෝ විමුක්තියට යනවා. අවිද්‍යාව නැති කරලා ප්‍රඥා විමුක්තියට යනවා. එතකොට මේ රාගය නැති කරලා චේතෝ විමුක්තියට යන සමතෙන් අවිද්‍යාව නැති කරලා ප්‍රඥා විමුක්තියට යන විපස්සනාවෙන්. අන්නේ නම් සමතය කියන්නේ මොකක්ද? තව විදිහකින් කිව්වොත් එහෙම රාගය නැති කරලා චේතෝ විමුක්තියට යන එක. විදර්ශනාවේ කියන්නේ මොකක්ද? අවිද්‍යාව නැති කරලා ප්‍රඥා විමුක්තියට යන එක. ඔන්න චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති දෙකට උත්තරෙත් හම්බුණා. තත්ත තණ්හා රෝගස්ස සමතෝ බේසජ්ජං අන්නතන තණ්හාව නැමැති රෝගයට බෙහෙත සමතයයි. රාග විරාගා චේතෝ විමුක්ති අරෝගං රාගය නැති කිරීමෙන් ඇතිවන චේතෝ විමුක්තිය නැමැති නිරෝගීකම ඇති වෙනවා. රාගය නැති කිරීමෙන් එන චේතෝ විමුක්තිය නැමැති නිරෝගීකම එයින් ඇති වෙනවා. අවිජ්ජා රෝගස්ස විපස්සනා බේසජ්ජං අවිද්‍යාව නැමැති රෝගයට බෙහෙත විපස්සනාවයි. අවිජ්ජා විරාගා පඤ්ඤා විමුක්ති ආරෝගං අවිද්‍යාව නැති කිරීමෙන් ප්‍රඥා විමුක්තිය නැමැති නිරෝගීකම ඇති වෙනවා කියලා කියනවා. ඉතින් ඔතනින් පස්සේදී මෙතන මේ පේනවා ඇති මේ ඉරක් ගහලා තියෙන මෙන්න මෙතන. ඒක පිටුවේ කැඩෙන ඉර නෙවෙයි වෙන ඉරක්. එතකොට මෙන්න මෙතනින් හෑන්ඩ් අවුට් එක ඉවරයි. ඒතර මෙතනට එනකොට සමත විදර්ශනා කියන්නේ මොකක්ද? ඒ දෙකෙන් වෙන්නේ මොකක්ද කියන එක මම හිතනවා ඔබ මෙතෙක් අහලා නැති විග්‍රහ ටිකක් මෙතන ආවය කියලා. ඒක මේ බලන්න. මේක දැම්මේ නිකන් අතිරේක හොයන්න ඕන කෙනෙකුට, පාලි කරන කෙනෙකුට, විශේෂයෙන් මේ ගැන හොයන කෙනෙකුට ඕනනම් මේ ටික දැන් ඒව මම විග්‍රහ කරන්න යන්නේ නැහැ. එතනත් බර සංකීර්ණ වැඩි ඒ ටික. ඒතර ඔන්න ඔය විදියට බුදුදහමේ භාවනාව හඳුන්වලා සරලවයි සංකීර්ණමයි හැඳින්නුවා. ඒකේ සංකීර්ණව එකේදී භාවනා වර්ග 4 හඳුන්වලා ඊට පස්සේ මේ කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා, අප්‍රමාද භාවනා කියලා මේ භාවනාව තේරුම් ගන්න මේ වගේ අන්තර්ගතෙත් එක පැහැදිලි කළා. ඊළඟට අපි භාවනා කරන්නේ කුසල් දහම් ගැන කිව්වා. ඒ කුසල් දහම් කියන්නේ බෝධිපාක්ෂික ධර්මයේ කිව්වා. ඊළඟට සමතේ විපස්සනා වෙන වශයෙන් හඳුන්වලා මෙන්න මෙතෙන්ට එනකන් හැඳින්නුවා. මේක අතිරේකව දාලා තියෙන්නේ තේරුම් හොයන්න ඕන කෙනෙකුට. ඒතකොට මේක තියෙන්නේ පේටක උපදේශය තමයි. මම මෙතන ඒකේ රෙෆරන්ස් එක දාලා තියෙනවා. මෙතන පේටක උපදේශ කියලා. මෙතනින් පල්ලෙහාට මේ ඔක්කොම පේටක උපදේශය තියෙන්නේ. ඒතර මේව හොයන හැටි, ඒවට ඇප් පාවිච්චි කරන හැටි මම මුල් දේශනේදී කියලා තියෙනවා. ඒතර ඔන්න ඔය හැටියට තමයි මේ හෑන්ඩ් අවුට් එක අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. ඒතර යම් කිසි දෙයක් අහන්න පුළුවන් විනාඩි 13ක් තියෙනවා. මේ 13ේදී ඕන දෙයක් අහන්න මේකේ දෙයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. දේවල් අහන්න මේ සමාජගත දේවල් හරි අහන්න කොටස් වලට පොළ ගැනීම අහන්න නැතුව මේ අපේ සබ්ජෙක්ට් එකට දාලා ඕන දෙයක් අහන්න ගැටලුවක්. නැත්නම් ලියලෙවන්න. මේ ප්‍රශ්න අහන ඕනෙන්ද මේක දුන්නේ? නැත්නම් මට අර කීයද විග්‍රහ ගන්න තිබුණා. ඒක විස්තර කරොත් තවත් සංකීර්ණ වෙන හින්දා මම අර ටිකෙන් ඇති කියලා හිතනවා. අපි මේ මොකද ඒ විද්‍ය අවශ්‍ය ටික පැහැදිලි කරලා තියෙන හින්දා. අත උස්සන්න නැත්නම් ප්‍රශ්නයක් ලියලෙවන්න නැත්නම් අහන්න. සාමාන්‍ය පැය භාගයක් දෙන්න ඕන ප්‍රශ්න වලට. ඔය ලෙක්චර් වලදී ප්‍රශ්න එහෙම අහන්න එපා කියලා කවුරු හරි උගන්ලා තියෙනවද? මේ බාහිර සමාජයේදී කවුරු හරි කියලා තියෙනවද එහෙම? එහෙම එකක් නැහැ මේ මේකෙන් නම් මං කියන්නේ ප්‍රශ්න අහන්නේ කියලා. අවසරයි අපේ හාමුදුරුවනේ. හොඳයි. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම තුළ අනිත්‍ය
අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන තැන වහන්සේගේ හ්ම්. විස්තරය මට තව චුට්ටක් අහන්න ආ. තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. එතන මම හ්ම්. දකින විදිහට හරිම නිර්වචනය එතන තිබුණා කියලා හැඟෙනවා. හ්ම්. ඔව්. ඒක මම ලියපු ලිපියකුත් ඇති ඕක ගැන. එහෙමයි මේ හාමුදුරුවෝ. රුහුණු විශ්වවිද්‍යාලයෙන් ගහපු මේ මට මතක සම්මානනාදකව සංගරාවක් ගැහුවා මහාචාර්ය මිදිගම සෝරත හාමුදුරුවන්ගේ මේ විශ්‍රාම යාම නිමිත්තේ. ඒකේ පළ කරා බෞද්ධ දර්ශනයේ විෂයක් ලෙස ඉගෙනීමේදී සහ ඉගැන්වීමේදී ඇතිවන ගැටලු කියලා ලිපියක්. කියන්නේ බෞද්ධ දර්ශනය අපි ඉගෙන ගන්න කොට උගන්වන කොට එන ප්‍රශ්න. මිනිස්සුන්ට ඇති එන මිනිස්සුන්ට කියන්නේ ඒක විද්‍යාර්ථීන්ට කියමු. විද්‍යාර්ථීන්ට ඇති වෙන්න පුළුවන් ගැටලු. අන්න ඒකෙදී ඔය අනිච්ච දුක්ඛ අනාත්ත සම්බන්ධ ගැටලුව මම කතා කරා. මොකද අනිච්ච දුක්ඛ අනාත්ත කියන දැන් අපි කියනවා දැන් අපි සාමාන්‍යයෙන් යදනිච්ච සූත්‍රයේ තියෙන කොහොමද? චක්කුම් බික්කවේ අනිච්ච. මහණනි ඇස අනිත්‍යයි. මොන පරිවර්තනය කරන්නේ මෙහෙමයි දැන් අපි. හරිද? යදනිච්චං තන් දුක්ඛං. යමක් අනිත්‍යද ඒ දුක්ඛයි. යන් දුක්ඛං තදනත්තා. යමක් දුකද ඒ අනාත්මයි. එතකොට තං රූපං නේතමම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒමිතං සම්මප්පඤ්ඤය දට්ඨබ්බං කියලා කියනවා. එතකොට දැන් යමක් දුකද ඒ අනාත්මයි කිව්වහම මේක අහන් ඉන්න එක්කිනාට අනාත්ම කියන එක තේරෙන්නේ කොහොමද? උදාහරණයක් විදිහට මේ අපි පස්සේදී ආයෙත් තැන්වල උගන්වනවා බුදුදහම අනාත්මවාදයක් නොවේ කියලා. බුදුදහම ආත්මවාදයක් නෙවෙයි කොහොමද? ආයිඩියොලොජි නෙවෙයි. ඊට පස්සේ කියනවා අනාත්මවාදයකුත් නෙවෙයි කියලා. මැටීරියලිසම් එකකුත් නෙවෙයි කියලා. භෞතිකවාදයකුත් නෙවෙයි කියලා. හැබැයි අතන තියෙනවා අනත්ත කියලා එකක්. ඒක අපි සිංහල පරිවර්තනය කරන අනාත්ම කියලා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අනත්ත කියන පාලි වචනේවත් අනාත්ම කියන සිංහල වචනේවත් නෙවෙයි අනාත්ම කියද්දී ඒක ඇතුලේ තියෙන ප්‍රකරණය එහෙම නැත්නම් අතිරේක පැහැදිලි කිරීම සන්දර්භානුගත නැත්නම් ඒ தത്വයට අවස්ථාවට අනුගත පැහැදිලි කිරීම සමාජගත වෙලා දැන් මදි. දැන් ඒකට කියවෙන්නේ නැහැ හරියකට. එහෙම වචන සෑහෙන්න තියෙනවා ත්‍රිපිටකයේ සහ අට කතාව දෙකේම. කියවන යනකොට. ඒක අතිරේකව කියන්න ඕනේ වෙලාවමදි හින්දා මම කියන්නම් අදාළ දෙයම. එතකොට මේ අනත්ත කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න අපිට පුළුවන් අට කතාවට එන්නේ නැතුව කෙලිම ත්‍රිපිටකයටම ගිහිල්ලා. අනත්ත කියන්නේ මොකක්ද කියලා. ත්‍රිපිටකයේ බලනකොට අපිට හම්බ වෙන එක සූත්‍රයනේ සච්චක සූත්‍රය. සච්චක සූත්‍රයේදී සච්චක බුදුන් වහන්සේ හම්බ වෙන්න යන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන නිට්ටය කියන අදහසින්. එයා ගිහිල්ලා බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කරලා බුදුන් වහන්සේ පරද්දනවා කියලා හිතාගෙන යනවා. ගිහිල්ලා බුදුන් වහන්සේත් එක්ක වාද කරන්න වාඩිවම බුදුන් වහන්සේ අහන්නේ එක ප්‍රශ්නයයි. මේ ඒක උපමාවකින් කියනවා නම් හරියට අර අපි දැන් නාට්‍යවල දැකලා තියෙන මිනිස්සෙක් ඉන්නවනේ ලීලසේන කියලා. කෙට්ටු කියන්නේ හොඳ නෑ මිනිස්සෙක් කෙට්ටු මහත බවෙන් මනින්න බෑ. නමුත් නිකන් එහෙම ලොකු මේකක් නෑ. අර බොක්සින් ක්‍රීඩකයෙක් ඉන්නේ මයික් ටයිසන් කියලා. නැත්නම් මොහොමඩ් අලි කියලා. දැන් හිතන්නකෝ ලීලසේනයි මොහොමඩ් අලි නැත්තම් මයික් ටයිසන් රින් එකකට දාලා ගහගන්නේ කිව්වොත් පළවෙනි පංච් එකෙන්ම අර මනුස්සයා කලන් දාලා වැටුණා වගේ එකක් වෙනවනේ ගැහුවොත් එහෙම අර හෙවි වේට් කිලෝ 45 50 වරපන්ති කියලා හිතමු අපි. අන්න ඒ වගේ එකක් සච්චකට උනේ. මොකක්ද අහපු ප්‍රශ්නේ? මම මේක සිද්ධිය මතකෙදී නෙමෙයි කිව්වේ. අහන ප්‍රශ්නේ තමයි දැන් සච්චක ගිහිල්ලා එක සැරේට ප්‍රකාශයක් කරනවා මම කියන්නේ බෝහන්සි කියන එක වැරදි මම කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන නිට්ටයයි. බුදුහාමුදුරුවෝ එක සැරේට අහන ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ තමයි අ, මේ සච්චක රූපය නුඹට කැමැති පරිදි පවත්වාගත හැකිද? රූපය නුඹට වසඟයිද? රූපය නුඹට අවනතයිද? රූපය නුඹට කැමැති පරිදි පවත්වාගත හැකි, වසඟ කළ හැකි, නවත්වාගත හැකි, පාලනය කළ හැකි, නඩත්තු කළ හැකි ඕන ඕන විදිහට තියාගන්න පුළුවන් එකක්ද? සරලව කිව්වොත්. එහෙම අහනවා. දැන් සත්‍යය මොකද්ද කරේ? මිනිහා කල්පනා කරලා බැලුවා. මිනිහට තඩි බඩකුත් තියෙනවා. පටියකුත් බැඳලා තියෙනවා. කෙසුත් ගිහිල්ලා. ඇසුත් ටිකක් අඩුයි පේනවා. කනුත් යන්තම් ඇහෙනවා අඩුයි ඉස්සරට වඩා. දැන් මේ කියන රූපය එයාට ඕන හැටියට නඩත්තු කරන්න පුළුවන් කියලා එයා කිව්වොත් තච්චක හිතනවා මං කිව්වොත් එහෙම බුදුහාඳුරු අහනවා මොකද ඔය තඩි බඩක්. ඕක කැමතිද වා තියනවට. නෑ මං කැමති නැහැ කිව්වොත් කියනවා එහෙනම් ඕක අඩු කරගන්නකෝ කියලා. කැමති විදියට. ඊට පස්සේ යහුවොත් එම කොණ්ඩේට කැමතිද නැද්ද? ඒතර කැමති කිව්වොත් කියනවා ඇයි ඔක ගියේ? අහනවා.
එහෙම මේ ඒක නෙමෙයි ඇත්තටම අනිත්‍ය හරි මොකක් හරි කියන්නේ. ඊට වඩා ගැඹුරු එකක්. නමුත් බාහිරට පේන දේවල් වලින් ඔය කියලා දෙන්න පුළුවන් වෙන බුදුහාන්ට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එහෙම අහන බව දැන් අහනවා අහන බව සත්‍යක දන්නවා. එතන සත්‍යකට කියන්න බෑ. ඒ නිසා රූපය Tamanට ඕන විදිහට නඩත්තු කරලා තියාගෙන වසන් කරගෙන පවත්වාගෙන යන්න පුළුවන් කියලා. හැබැයි දැන් ඉතින් එහෙනම් කියන්න වෙන්නේ බෑයි කියලානේ. රූපය Tamanට ඕන විදිහට නඩත්තු කරලා අවනත කරලා තියාගන්න බෑයි කියලා කිව්වොත් මොකද්ද වෙන්නේ? මිනිහා මුලින්ම කියාගෙන අර බුදුහාර පරද්දලා සම්පූර්ණ ලැජ්ජාවටපත් කරනවා කියලා ආපු රූපය නිට්ටයයි කියලා කියාගෙන ආපු වචනය බොරු වෙනවා. ඒක වැඩක් නැති එකක් බවටපත් වෙනවා. ඒක බුදුහාඳුර කියන පුරිමේනන සංදීයති පච්චිම. ඔබ ඉස්සෙල්ලා කිව්ව එකට ගැලපෙන්නේ නැහැ පස්සේ කියපු එක. පච්චීමේනන සංදීයති පුරිමං. පස්සේ කියන එකට මැච් වෙන්නේ නැහැ ඉස්සෙල්ලා කියපු එක. ගැලපෙන්නේ නැහැ ඉස්සෙල්ලා කියපු එක. ඒ නිසා මේ මේ නුවණ පාවිච්චි කරලා කතා කරන්න කියලා උදාහරණ කෙලින්ම කියනවා අනුච්ච ගං ගහපති වාසිතබ්බන් කියන. එහෙම කියනවා. ඒ නේ දැන් සත්‍යක මේක දන්න හින්දා දැන් සත්‍යකට එක උත්තරයක්වත් දෙන්න බෑ. දැන් සත්‍යක උඩ බලාගෙන ඉන්න කල්පනා කරන්න. බුදුහාර තුන් සැරයක් අහනවා. අන්න ඒ වෙලාවේ නේ අර වජිරපාණි කියන යක්ෂයා යක්ෂ වේශයක් අරගෙන සක්‍රයා ඩින් ඉඳන් එහෙම අරගෙන ඇවිල්ලා අර විහාර චිත්‍රවලීම ලස්සන ඇඳලා තියෙනවා ඒක. එහෙම අරගෙන ඇවිල්ලා ගහන්න වගේ හදලා කියවිය කියලා ඉවරලා බය කරනවා. එතකොට මේ පච්චකටක් ගාලා හච්චකට කියවෙනව නෑ. අනේ නෑ ස්වාමීනි මේක මට බෑ මේක පාලනය කරන්න. රූපේ මට ඕන විදිහට තියාගන්න බෑ කියලා. අන්න ඒක තමයි අනත්ත කියන්නේ. මොකක්ද? රූපය අපි ගමුකෝ අනිත් පතර පැත්තකින් තියලා දැනට. අපි ගමු රූපය. රූපය කියලා අපිට මේ පේන එකක් තියෙනුනේ. මේ අපිට පේන එක නෙමෙයි රූපය කියන්නේ. ඒක වෙන කතාවක්. අපිට මේ පේන එක නෙමෙයි රූපය කියන්නේ. එතකොට මේ රූපය කියලා අපිට මේ පේන යමක් තියෙනවා නම් ඒක අපිට ඕන විදියට නිත්‍ය වශයෙන් තියාගන්නවත් අපිට ඕන විදියට සැප වශයෙන් තියාගන්නවත් අපිට බෑ අවසඟට්ටේන ඔන්න අනත්ත කියන්නේ මොකද්ද අවසඟට්ටේන වසඟ කරගන්න බෑ කියන අර්ථයෙන් අපිට ඕන විදියට අනත්තයි. එතකොට ඒ නිසා යමක් නිත්‍ය වශයෙන් සැප වශයෙන් වසඟ කරගන්න බෑ අපිට තියාගන්න බෑ පාලනය කරගන්න බෑ අල්ලන් හිටින්න බෑ ඕන ඕන හැටියට තියාගෙන ඉන්න බෑ කියන අර්ථයෙන් අනත්තයි. එතකොට එහෙනම් යමක් අනිත්‍යයි ලෝකේ යමක් අනිත්‍යද එය දුක්ඛ සහගතයි. අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් ගැනීම තුල දුක් උපදිනවා. එහෙමනම් යමක් අනිත්‍යද ඒ වගේම ඒ තුලින් නිත්‍ය වශයෙන් ගත්තොත් දුක උපදිනවාද? ඒ කියන්නේ අපිට ඒක අපිට නඩත්තු කරගෙන යන්න බෑ, පාලනය කරන වශයෙන් කරගෙන යන්න බෑ. ඒ නිසා මේක අනත්ත වශයෙන් අපිට දකින්න පුළුවන්. ඒක අනත්ත කියන්නේ ඵලය හේතුව අනිත්‍ය. එතකොට ඒකට අනත්ත වෙන්න ආසන්නතම හේතුව දුක්ඛ, දූර හේතුව අනිත්‍ය. අනිත්‍ය නිසයි දුක්ඛට ගන්නේ අනිත්‍යයි දුකයි දෙකම නිසයි දුක නිසා නෙවෙයි අනත්ත වෙන්නේ. දැන් මොකද අර ඇතුලේ දැන් අපි කියනවා මේ පිටුම බෝලයක් ඇතුලේ තව බෝලයක් තියෙනවා කියලා. එතකොට ඒක තියෙනව නම් අර මුල් බෝලේ අපි අතට ගන්නකොට අනිත් එකත් අහුවෙලානේ. එතකොට ඒක ඇතුලේ දැන් යම් දුක්ඛං තදනත්තා කියනකොට මේ අනත්ත කියන එකේ අනිත්‍ය නෑ දුක විතරයි තියෙන්නේ කියන්න බෑ. මොකද දුක ඇතුලේ අනිත්‍ය තියෙනවා. ඒ කියන්නේ අනිත්‍ය නිසායි දුක් වෙන්නේ දුක නිසායි අනත්ත වෙන්නේ කියනකොට මේක ඒකාබද්ධයි. අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධයි. ඒතකොට එහෙනම් අනත්ත වෙන්නේ මොකක්ද? අනිත්‍ය වූ දුක් වූ යමක් වේද එය Tamanට වසඟ කරන්න බැරි හන්දා අනත්තයි. ඔන්න ඕක තමයි අනිත්‍ය දුක්ඛ අනත්ත කියන එකට දෙන්න පුළුවන් සාමාන්‍ය සරල විග්‍රහය. එතකොට යමක් අනිත්‍යයි කියන්නේ බාහිර ලෝකයේ තියෙන රූපය වෙනස් වෙන නිසා ඒක මොහොතක් පාසා කැඩිලා බිඳලා යන හින්දා රූප කලාප වශයෙන් ඒක කතාව එක ගුරුකුලයක් ඒක. අර මං කිව්ව මධ්‍යතිනුගෙන් පස්සේ බෙදිච්ච එක ගුරුකුලයක්. එහෙම දකින්න අපිට බෑ අභිඥා නැතු. උදාහරණයක් විදිහට සුද්දාෂ්ටකය දකින්න බෑ ඔය කිසිම කෙනෙකුට භාවනා කරන්න. එහෙම එකක් පේන්නේ නැහැ එතන. භාවනා කරන්න කියාට. එතකොට අපි සුද්දාෂ්ටකයේ තියෙනවයි කියලා හිතුවොත් එහෙම අපි ධර්ම නෛරාත්මයට යන්නේ නැහැ. පුද්ගල නෛරාත්මය විතරයි නැති වෙන්නේ අපිට. ඒ කියන්නේ යතා හියංග සම්භාරෝ හෝති සද්දෝ රතෝ ඉති කියන ගාථාවේ වජිරා සූත්‍රයේ කියන විදිහට අපි හිතනෝ මේ රූප වේදනා සංඥා සංකාර විතරයි තියෙන්නේ පුද්ගලෙක් නැහැ කියලා. එතකොට අපි හිතනවා රූප වේදනා සංඥා සංකාර විතර තියෙනවයි කියලා. එතනම. බුදුහාමුදුරු කොහෙවත් දේශනා කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවයි කියලා හිතන්නේ. නැහැ කියන්නේ කියලා හිතලත් නැහැ. අපිට තියෙන බව වැටහෙනවා. එච්චරයි වෙනස තියෙන්නේ. තියෙන බව වැටහෙනවා. ඒ වැටහෙන එක නැත්තේ නෑනේ. ඒක තියෙනවනේ. එතකොට තියෙන බව වැටෙන්නේ කොහොමද? බාහිර අරමුණුයි අභ්‍යන්තරීන් ඉන්ද්‍රියයි ඒකට ස්පර්ශ වීමත් එක්ක අපේ විඥානය හට ගන්නවා. සංඥා වේදනා එක්ක ප්‍රපංච ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතින් ඒක හන්දා
මේක අපිට වැටහෙනවා. ඇති බව වැටහෙනවා. ඒ නිසානේ පඤ්ඤායති කියන්නේ. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා කියන්නේ. දැන් අනිත් එක මේ වර්තමානයේ කියලා වචනයක් නැහැ නේ පාලි භාෂාවේ පච්චුප්පන්න තියෙන්නේ. ප්‍රත්‍යයන් නිසා ඉපදුණු දේ අපිට පේන්න තියෙනවා. අතීත නානුසෝචෙන්ති නප්පජප්පන්ති නාගතම් පච්චුප්පන්නේ යාපෙන්ති කියන පච්චුප්පන්න කියලා මිසක් වචනයක් වර්තමාන කියලා වචනයක් පහළි වෙලා නැහැ. එතකොට පච්චුප්පන්න කියන වල ප්‍රත්‍යයන් නිසා අපිට ඉපදිලා පේන එකක්. ඒ නිසා දැන් මේ ෆෝන් එකක් කියලා මෙහෙම එකක් පෙන්නුවාම මේ ෆෝන් එක ඔය ඇත්තන්ට පේන්නේ ඔයගොල්ලන්ගේ ඉදිරිපද තියෙනවා. නමුත් මේක ප්‍රෝටෝන අංශු වලට ගිහිල්ලා බැලුවොත් එහෙම මෙතන ෆෝන් එකක් කියලා එකක් ඇත්තටම නැහැ. හැබැයි ප්‍රෝටෝන අංශු තියෙනවා. ඒතර ප්‍රෝටෝන අංශු තියෙනවද කියලා හෙව්වොත් එහෙම ඒක තියෙන්නේ මොන ලෙවල් එකේද මොන ස්තරයේද මොන කැටගරි එකේද මොන ශක්ති මට්ටමේද ඒක දකින්නේ කොහොමද අපිට පේන්නේ නැහැ ඒක. අපිට කියා මේ දැන් සාමාන්‍යයෙන් පරමාණු එක ලෙවල් එක තියෙන්නේ 10 මයික්‍රෝන් 10 ඍණ 9. මේ අන්තිම අන්වීක්ෂයෙන් බලන්න පුළුවන් 10 ඍණ 6. එතකොට ප්‍රෝටෝන අංශුවක් කියන්නේ පරමාණුනුත් එහාට ගිහිපු එක. 10 13 විතර. ඍණ. ඉතින් එතකොට එහෙම වුණාම මේ අපි මේ දකින ලෝකය ඇත්තටම පවතින ලෝකෙ නෙමෙයි අපිට පේන ලෝකය. එතකොට අපි ඒක තමයි අල්ලගෙන ඉන්නේ. එතකොට අපිට ඇත්ත ලෝකය පේන්නේ නැහැ කොයි වෙලාවකවත්. අපි හිතනවා පේන ලෝකය තමයි තියෙන්නේ කියලා. එතකොට අන්න එතන තමයි අවිද්‍යාව පවතින්නේ. ඉතින් ඒ නිසා එතනින් අපි උපදාන කරගන්න වර්ණ රූපය අල්ලගන්නේ අපි. අපි දකින්න වගේ වර්ණ රූපය. ඉතින් මොකම කතාවක් ඒක. අපි ඉස්සරහට කතා කරන සූත්‍රවලදී ඕවා. ඉතින් ඔන්න ඔය නිසා අර අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන එකේ අනාත්ත කියන්නේ ඔන්න ඔය වගේ කාරණයක්. ඔය වගේ කිව්ව ඉස්සෙල් කිව්ව ඔය කාරණේ. ගොඩක් පිං අපේ හැමදෙරෝනේ. හොඳයි. වෙනත් ප්‍රශ්න තිබේද? දැන් මයික් ඔන් කරගෙන නම් ඉන්නෝ කෙනයි දෙන්නයි. යෝති හැමදෙර ප්‍රශ්නයක් අහනවද? මයික් ඔන් වෙලා තියෙනවා. ඉබේ ඔන් වෙලා වෙන්නේ. හරි එහෙනම්. එහෙමනම් අද අපි දේශනය නතර කරමු. හැමදෙනාටම තෙරුවන් සරණයි. අසයින්මන්ට් එක ලියාගෙන යන්න. ගැටලු තිබ්බොත් ගෲප් එකෙන් අහන්න. තෙරුවන් සරණයි හැමදෙරෝනේ.